දෙනාටම මේ වීඩියෝ එක කරන්නේ සත්ත්ව පාලනය පාඩම ඇසුරෙන් සත්ත්ව පාලනය පාඩම සාකච්ඡා කිරීම සඳහා තමයි වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම මේ වර්ෂයේදී සමාන්තර විභාගෙට මුහුණ දෙන දරුවන් ඉලක්ක කරගෙන තමයි මේක වීඩියෝ එක කරන්නේ. මේ පාඩමේදී ගව පාලනය සම්බන්ධව සියලු කාරණා අපි සාකච්ඡා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් තමයි කුකුළු පාලනය ගැන සාකච්ඡා කරන්නේ. සත්ත්ව පාලනය ආරම්භයේ ඉඳලා ඒ ටික අපි සාකච්ඡා කරනවා. ඊළඟට කුකුළු පාලනය සම්බන්ධව ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි පාඩමට යමු. හරි. අපි බලමු මේ මොකක්ද පාඩම මුල ඉඳන් අපි කියවගෙන යන පාඩමේ ටික. සත්ත්ව පාලනය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවතිවට සාක්ෂි පවතින අතර මේ ව්‍යාපාරයක් ලෙස විකාශ නිවාකාරයේ මදක් විමසා බලමු. මිනිසා හා සතුන් අතර සම්බන්ධතාව ප්‍රාග්ධිකවාසී විය දක්වා පැතිර යන්නකි. මෙම සම්බන්ධතා යුග කිහිපයක් තුළ විකාශය වියද. කියන්නේ මිනිසා අතර තියෙන සම්බන්ධතාවය ගොඩක් කලින් නම් පැවතගෙන එනවා. ඒක නිසා ප්‍රාග්ධික කාලේ ඉඳලම පැතිරගෙන එනවා. මේ සම්බන්ධ යුග කිහිපයක් තුළ විකාශනය වියද. දඩයම් යුගයේදී වන සතුන් දඩයම් කර ආහාර සඳහා විවිධ උපක්‍රම මගින් යොදා ගන්න ලද එඩියර යුගයේ තුලදී වන සතුන් සීමිත වර්ග ගණනක් හීරාය කරගෙන ඇටදැඩි කර තම අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත. අනතුරු එළඹෙන කෘෂිකාර්මික යුගයේ තුලදී මිනිසා තම ආහාරය හා වෙනත් අවශ්‍යතා සඳහා ගවයන් හා වෙනත් ගොවිපළ සතුන් සීමිත සංඛ්‍යාව ගෘහාශ්‍රිතව ඇති කිරීම ආරම්භ කර ඇත. මේ සතුන් හීරා කර ගැනීම ගෘහස්ථකරණය ලෙස හැඳින්වේ. මොකද ගෘහස්ථකරණය කියන්නේ ගවයන් සහ වෙනත් ගොවිපළ සතුන් සීමිත සංඛ්‍යාවක් ගෘහාශ්‍රිත ඇති කරලා තියාගෙන තියෙනවා. මේක හීලා කරලා තියාගැනීම අපි කියනවා ගෘහස්ථකරණ ඩොමෙස්ටිකේෂන් කියලා හඳුන්වනවා. වර්තමානයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍යාංශ සහ පෞද්ගලික අංශ විසින් විශේෂිත කරනු සත්ත්ව ගොවිපළ ව්‍යාපාරයක සාර්ථකව පවත්වාගෙන යනවා. ව්‍යාපාරික විදිහට සාර්ථකව කරගෙන යනවා. මොකද අඹේ වල වගේ නිව්සීලන්ත ගොවිපළ වගේ දේවල් සාර්ථකව ව්‍යාපාරික විදිහට කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් එළගව, මීගව, කුකුළු, ඌරු යන සත්ත්ව විශේෂ ඇති කරනු ලැබේ. එම සත්ත්ව විශේෂ වල අමතර බැටළුවන්, හාවුන්, තාරාවන්, කල්කුම් හා වටුවන්ද සුළු වශයෙන් ඇති කරයි. හාව, බැටළු වගේ සත්තු බැටළුව නම් ඇති කරන්නේ වෙන්නේ. පොඩි ප්‍රමාණයට තමයි බැටළුව, හාව, තාරාව වගේ ඒවා සුළු වශයෙන් තමයි ඇති කරන්නේ. ශ්‍රී ලංකාවේ එළගව පාලනය හා මීගව පාලනය ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදනය කොට සිදු කරන ලබයි. ඒ අනුව එළකිරි, මීකිරි හා ආශ්‍රිත නිෂ්පාදන වන මුදවපු කිරි, චීස්, බටර්, අයිස්ක්‍රීම්, යෝගට්, කිරිපිටි හා රසකර කිරි ආදී නිෂ්පාදන රැසක් වෙළඳපොළ තුල දක්නට ලැබෙනවා. ඒට අමතරව ශ්‍රමය සඳහා මීගවයෙන් හා එළගවයෙන් ඇති කිරීමද ගොවි ජනවාස ආශ්‍රිතව සිද්ධ වෙනවා. ඊට පස්සේ බිත්තර හා මස් ලබා ගැනීම සඳහා අනුවන කුකුලන් ඇති කරනු ලබනවා. බ්‍රොයිලර් සතුන් මස් සඳහා විශේෂිත සොසේජස්, මීට් බෝල්ස් වැනි කුකුල් මස් රාශි නිෂ්පාදනය වෙනව කුකුලන්ගේ විවිධ කොටස් වෙළඳපොළ තුල බහුලව දක්නට ලැබෙනවා. ඊට එළු පාලනය කියන එක ගත්තොත් එහෙනම් එළු පාලනය ආශ්‍රිතව මස්, එළු කිරි හා සම්වර්ග ලබා ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ වර්තමාන ශ්‍රී ලංකාවේ එළු මස් ඉහළ මිල සහිත මස් වර්ගය වන අතර වෙළඳපොළේ පුළුල් ඉල්ලුමක්ද පවතිනවා. ශ්‍රී ලංකාවේ එළකිරි මෙන් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය නැති වුවද එළුකිරි වල මේද වලික කුඩා නිසා මව්කිරි වලට ආදායසයක් විදිහට මව්කිරි වල ආදායසයක් විදිහට එළුකිරි භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඖෂධීය ගුණයක් තියෙනවා කියලා පාරිභෝගිකයන්ට ජනප්‍රිය වෙලා තියෙනවා. ඒවා ජීවාණු හර තත්ත්වයට යටතේ බෝතල් කළ එළුකිරි මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඌරු පාලනය මගින් ඌරු මස් සහ ආශ්‍රිත නිෂ්පාදන වන හැම්, බේකන්, සෙජස්, නිම්බුස්, මීට් බෝල්ස් ආදී නිෂ්පාදන අපිට ලබා ගන්න පුළුවන්. ඔය ඉතින් මේ සත්ත්ව පාලනයේ පාඩමේ පූර්විකයි කියන්නේ මුල ඉන්ට්‍රෝ එක තමයි මේක පාඩමට තියෙන. බලන්න ඒකෙදි කියනවා විවිධ නිෂ්පාදන මොනවාද, කොහොමද ඒවෙන් ගන්න අතුරු නිෂ්පාදන මොනවාද, ඒ වගේ දේවල් මෙතනදී සාකච්ඡා වෙනවා. අපි බලමු මොනවාද සත්ත්ව පාලනයේ වැදගත්කම කියලා. හරි. අපි බලමු මොකක්ද සත්ත්ව පාලනයේ වැදගත්කම කියන එක ගත්තොත් එහෙනම් ප්‍රෝටීන් ප්‍රභේදයක් ලෙස යොදා ගන්න පුළුවන්. පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ග්‍රෑම් ප්‍රෝටීන් අපි කලින් දැන් ආහාර පාඩමේදී කියලා තියෙනවා ග්‍රෑම් ගාණක් ඒක. ඒ ග්‍රෑම් 65න් ග්‍රෑම් 14.5ක්ම එන්නේ සත්ත්ව ප්‍රෝටීන වලින් වෙන්න ඕන. ඒ සඳහා ප්‍රධාන දායකත්වය සඳහා නිෂ්පාදන වලින් ලැබෙනවා. ආදායම් ලැබීම සහ රැකියාව සැපීමේ හැකියාව. දැන් ගොවිපළවල් වල වැඩ කරන අයට කාර්මික තීන කිරි දෙවීම වගේ දේවල් යන්ත්‍රානුසාරයෙන් වුණත් ඒ වගේ දේවල් කරන්නත් කට්ටිය අවශ්‍ය වෙන්නේ. ඒ වගේ අයට රැකියාව වගේ අවස්ථා සැපීම සිද්ධ වෙනවා. සත්ත්ව නිවාස අතුරුන මලපහදී උසස් තත්ත්වයේ කාබනික පොරක් ලෙස භාවිතා කරනවා. අතුරු නිෂ්පාදනයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒවෙන් එන අතුරු ප්‍රතිඵල මලපහදී භාවිතා කරන අපි දන්නවනේ. විවිධ පොහොර වල කාබනික පොහොර ගත්තොත් එළු පොහොර, ගව පොහොර ඒ වගේ දේවල් අපි හදනවා. ඊට පස්සේ කෘෂි භෝග ගාව සිදු කළ හැකි භූමි සත්ත්ව පාලනයට යොදාගත හැකි බැවින් මේ භූමි ප්‍රදේශ වලින් යොදන ගත හැකි. මේ සමහර භූමි වර්ග තියෙනවා ඒවා මුඩ බිම් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේ ඒවේ ගොවිතැන් කිරීමක් කරන්න බෑ ලොකුවට. ගොඩක් වියදමක් යනවා ඒවා ආයෙ හදලා ගන්න කියොත්. ඒක නිසා ඒ වගේ දේවල් වලට අපිට භාවිතා කරන්න පුළුවන්. සත්ත්ව පාලනය වගේ දේවල් අපිට ඒ වගේ කරන්න පුළුවන්. කුකුළු ගොවිපලක් හදන්න පුළුවන්. ගොවිපලක් වගේ දේවල් හදා ගන්න පුළුවන්. ඊළඟට සත්ත්ව අපිට ලැබෙන ජීවාණු නිෂ්පාදන කළ හැකි වෙන්නේ බල ශක්තිය බුද්ධියට පිළිමක් ලෙස පිළිමක් ගන්න පුළුවන්. මොකද දැන් ගොඩක්ම ගෑස් වල ගණන් වැඩිනේ. ගෙදරට අවශ්‍ය වෙන සුළු ප්‍රමාණයක් හරි අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් මේ විදිහට ජීව වායුව මගින් එතකොට අපිට බල ශක්තිය අර්බුදයට පිළිමක් විදිහට ගන්න පුළුවන්.
ඊට පස්සේ පාසලන්නේ දරුවන්ගේ ගෘහණීන්ගේ ශ්‍රමය සත්ත්ව පාලනය සඳහා ඵලදායී යොදා ගැනීමට හැකියාව ලැබීම තුළින් පවුලේ පෝෂණයට අමතර ආදායමක් ලබා ගැනීමට හැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනවා. ඒ කියන්නේ නිවසේම සසා ගන්න ඒ සත්ත්ව නිෂ්පාදන වලින් අපිට ගන්න මස් වගේ දේවල් කිරි නිෂ්පාදන ගෙදර ඒ කියන්නේ නිවසේ ප්‍රයෝජනයට ගත්තාම පෝෂදායී භාවය වැඩි වෙනවා අපේ ගෙවල් වල. ඊට පස්සේ අමතර ආදායමක් විදිහට ඒ විකුණලා ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ වැඩ කරනකොට අපිට ව්‍යායාමයක් වගේ වෙන හින්දා සෞඛ්‍ය තත්ත්වයටත් ඒක වාසියක් විදිහට වෙනවා. නිකන් ව්‍යායාමයක් විදිහට සිද්ධ කරන්න පුළුවන් නේ. ඊළඟ කෘෂිකාර්මික අතරපර සත්ත්ව ආහාරය සදාගත හැකියි. ඉතින් ශ්‍රී ලංකාවේ දැන් ඔය මොකද්ද බඩිරිඟු වගේ දේවල් උග්ගස් වල රතුරු පළ මොලෙසස් වගේ දේවල් පාවිච්චි කරලා ඔය සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගන්නවා. ඊන සත්ත්වයන් අතුරු පළ වල ඇට කුර හම් කර්මන් සඳහා අමුද්‍රව්‍ය ආදී කර්මන් සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නවා. බෙර වගේ ඒවා හදන්න, විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරන්න, ඒ වගේ දේවල් වලට මේ වගේ අතුරු අමුද්‍රව්‍ය අතුරු පළ අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට බලන්න ඒ විදිහට ඒකට ඉවර වෙනවා. ඊළඟට බලන්න ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනයේ වර්තමාන තත්ත්වය කියන එක ගත්තොත් එහෙම බලන්න දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කිරිගව නිෂ්පාදනයේ පැහැදිලි වර්ධනයක් ඇති බව සඳහන් ඔයගොල්ලන් අච්චුපතේ බලන්න 122 පිටුවේ තියෙනවා විස්තරේ. ඔයගොල්ලෝ පාඩම යන ගමන් මේෙන් බලා ගන්න මම පාඩම පැහැදිලි කරන්න පොතේ. හොඳට මතක තියාගන්න මේ විෂය පාඩම් කරලා කරන්න පුළුවන්. නමුත් හොඳ මග පෙන්වීමක් තියෙන්න ඕන. හොඳ නෝට් එකක් තියෙන්න ඕන. ලස්සන නෝට් එකක් තියෙන්න ඕන. ඒ වගේ දෙයක් තිබ්බොත් ඉතාමත් පහසුයි මේක කරන්න. තනියෙන් කරගන්න හිතුවොත් එහෙම කරන්න බැරි නෑ. හැමෝටම ඒ උනාට ඒක හැකියාව නෑ. ඒක ලස්සනට හදලා තියෙන්න ඕන. එහෙම කරගත්තොත් එහෙම පාස් පේපර්ස් කරන්න ඕන, පේපර්ස් කරන්න ඕන. ඒ වගේ දේවල් කරන්න ඕන. ඒක නිසා අච්චුපතෙන් පැහැදිලි කරලා හොඳ නෝට් එකක් ඕගොල්ලෝ හදාගන්න. ඕගොල්ලන්ගේ මේකට දැන් මේ පාර විභාගයට යන නම් කල්මදීනේ. ඊළඟට මේ වීඩියෝ එක මම තියෙනවනේ ඒගොල්ලන්ට බලලා හදාගන්න පුළුවන්. ඊළඟට බලන්න මේ විදිහට බලන්න අච්චුපතේ තියෙනවා ඒ 2013 2009 ඉඳලා 2013 වෙනකම්. ඒක දැන් අර දීලා තියෙන්නේ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්. ඒක දැන් මේ කාලයට වෙනකම් ළඟ එකක් නෑ 2013 වෙනකම් බලන්න 38.1.3ක් වගේ දීලා තියෙනවා. ඊළඟට බලන්න ගණනය කිරීම අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවස්ථා මිලිලීටර් 10,784කි. මේ වර්ෂයේ ශ්‍රී ලංකා කිරි නිෂ්පාදන රටේ අවස්ථාන 130ක් වූ අතර 2013 වනට 148ක් දක්වා ඉහළ අගයකට පත් වියද. එන්න පසුගිය වසර තුල කිරි පිටි හා ආශ්‍රිත නිෂ්පාදන ආයතනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණා. දැන් මේ දවස්වල නම් ඒ වුණාට මේක කොහොම වෙනස් වෙලාද දන්නේ නැහැ. මොකද අර කිරි නිෂ්පාදන ආනයනය කරන වැඩි සාමාන්‍යයෙන් ඒක වැඩි. ඊළඟට බලන්න දීලා තියෙනවා කිරි ආනයනය කරන ආශ්‍රිත නිෂ්පාදන කිරි බලන්න 2008,381ක් ඊළඟ 2008,818ක් 2013 වියදම් විදිහටත් දීලා තියෙනවා. බලන්න දසලක්ෂ වලින් දීලා තියෙන ඔක්කොම ටික ඒකත් අර සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය අහන්න පුළුවන් මොකෙන්ද මේ දත්ත එළියට දාන්න කියලා. එතකොට අපිට සමහර විට MCQ එකකට වගේ අහන්න පුළුවන් මොන එකෙන්ද මූලාශ්‍රය කරගන්නේ මේ වගේ දත්ත ලබා ගන්න. ඒ වගේ දේවල් අහන්න පුළුවන් විභාගයේදී. ඒතර අපිට උත්තර විදියට මේ ගොඩක් දේවල් දෙන්න පුළුවන් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් තමයි මේ දත්ත නිකුත් කිරීම සිද්ධ වෙන්නේ. මෙතනින්ද විශේෂයෙන්ම මේ කොටසෙන් නම් ලොකු දෙයක් අපිට ගන්න නැහැ. අර වැඩිපුරම කිරි නිෂ්පාදනයක් කොච්චරද කොහොමද කියලා අහන්න පුළුවන් අවශ්‍ය කිරි වාර්ෂික අවශ්‍යතාවය වගේ තමයි අහන්න ඉඩ තියෙන්නේ. ඊට බලන්න කුකුළු මස් සහ බිත්තර සම්බන්ධයෙන් තියෙනවා. කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදන ක්ෂේත්‍රයේදී පැහැදිලි වර්ධනයක් ඇති බව පසුගිය වසර කිහිපයේ නිෂ්පාදන ප්‍රමාණය අනුව පැහැදිලි වේ. කුකුළු මස් සහ බිත්තර ඒක පුද්ගල පරිභෝජන හැකියාවද වසරින් වසර ඉහළ ගොස් ඇත. මේ අනුව ශ්‍රී ලංකාව තුළ සස්ත්ව පාලන ක්ෂේත්‍රවල පැහැදිලි වර්ධනයක් සිදුවීම පවතින බව හොඳින් වටහාගත හැකිය. ශ්‍රී ලංකාව තුළ කුකුළු මස් සහ බිත්තර වල ඒක පුද්ගල පරිභෝජන හැකියාව පහත වගුවේ දක්වා ඇත. බලන්න දීලා තියෙනවා බිත්තර සංඛ්‍යාව කීයද 2013 බලමු අපි 2009 වැත්තොත් 4.8යි බිත්තර සංඛ්‍යාව 79.3යි දෙකක් ප්‍රමාණයක් තමයි බිත්තර සංඛ්‍යාව වෙනලා තියෙන්නේ. 2013 ගත්තොත් එහෙනම් 7.09යි ඊළඟට 101.6 බිඳුවක් වගේ සංඛ්‍යාවක් තමයි බිත්තර සංඛ්‍යාව වැඩි වෙලා. ඒ විදිහට සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන බිත්තර සහ කුකුළු මස් වල ලැබිලා තියෙන ප්‍රමාණය පරිභෝජන හැකියාව. හරි එතෙන්ට වෙනකන් කොටස ඔයගලන්ට පැහැදිලි ඇති කියලා විශ්වාස කරනවා.
බලමු ඊළඟට එහෙනම් ශ්‍රී ලංකා සත්ත්වපාලනය දියුණු කිරීමට පවතින විභව. ඒ කියන්නේ හැකියාවන් මොනවාද බලමු. පළවෙනි එක බලන්න එළගව, මීගව, කුකුළු, වෙළු, ඌරු ආදී ගොවිපළ සත්ත්ව විශේෂයන් දේශීය පරිසර තත්ත්වවලට මනාව ඔරොත්තු දෙන සත්ත්ව වර්ග මෙරට සිටින හේයින් අභ්‍යනන ක්‍රමවලින් අවශ්‍ය පරිදි සතුන් වැඩි දියුණු කර ගැනීමට හැකියාව ඇත. ඒ කියන්නේ ඔරොත්තු දෙන සත්ත්ව ලංකාවේ ඉන්න බටපරක් වගේ අය ඒගොල්ලොත් එක අභිජනනය කරලා හොඳ තව දෙමුණු වර්ග හයිබ්‍රිඩ් වර්ග හදලා ලංකාවේ පරිසරයට ගැලපෙන විදිහට හදන්න හැකියාව තියෙනවා. ලෝකයේ සිටින උසස් නිෂ්පාදන හැකියාව සහිත සත්ත්ව වර්ග ඇති කිරීම සුදුසු විවිධ දේශගුණික කලාප ශ්‍රී ලංකාවේ. දැන් නුවරඑළිය ගත්තොත් වෙනම එකක්, තෙත් කලාපය ගත්තොත් වෙන එකක්, වියලි කලාපය ගත්තොත් වෙන එකක්. ඒ වගේ ප්‍රදේශයෙන් ප්‍රදේශ වෙනස් වෙනවනේ. බලන්න උඩරට කලාපයට මොනවාද ඔය වගේ පොයින්ට් ඔයගොල්ලෝ පොතේ මාක් කරගන්න පස්සේ නෝට් එක හදන්න එක ගන්න නම් මට ඔයගොල්ලන්ගේ අදහසක් නෑ. ඔයගොල්ලෝ ඒක සයින් බලලා හදාගන්න. මම අර අවශ්‍ය ප්‍රධාන පොයින්ට් තියෙනවා විභාගෙට ප්‍රශ්න පත්‍රයේ 100ට MCQ එකෙන් 100 එතන ප්‍රශ්න තියෙනවනේ. එතන තියෙන එකෙන් ගොඩක් ප්‍රශ්න 10කට ආසන්න ප්‍රමාණයක් 10ක් හෝ 8ක් ප්‍රමාණයක් අහනවා මේ පාඩමට අදාළව. සහ ලියන එකෙත් ලියන්න එනවා. ඒක නිසා සත්ත්ව පාලනය පාඩම ඉතාමත් අත්‍යවශ්‍ය පාඩමක් මේ විෂයේදී. මොකද මේක ප්‍රධාන පාඩමක් ගොවිත යන කුසි කර්මාන්තයට අයිතින සත්ත්ව පාලනය කියන එකත් ඒකින්ද ප්‍රධාන පාඩමක් විදිහට මේක බලාගෙන තියෙන්න ඕන. ඒ විදිහට ඒකින්ද හරියට කරලා තියාගන්න මේ පාඩම සම්පූර්ණ විදිහට හදලා නෝට් එකක් පුළුවන් නම් ඔයගොල්ලෝ අච්චුපොත බලාගෙන හදන්න, නැත්නම් කොහොම හරි ඒක කරගන්න බලන්න. ඊළඟ උඩරට කලාපය ගත්තොත් එහෙනම් අපි බලමු පිරිසිදු යුරෝපීය ගව වර්ග ඇති කිරීමේ හැකියාව තියෙනවා. වියලි කලාපය, ඉන්දීය ගව වර්ග. රතු සින්දි වගේ අය ඕලන්ට මතක නම් මතක් කරලා බලන්න පොතේ පින්තූරයක් තියෙනවා. ඉන්දීය ගව වර්ගයේ රතු සින්දි වගේ අය ඇති කරන්න පුළුවන්. ඊළඟ ගව එළු බැටළු ආදී සත්ත්ව පාලන ක්‍රම සඳහා තුනුන සපයාගත හැකි ඉඩම් ශ්‍රී ලංකාවේ පවතිනවා. උදාහරණ විදිහට දින උඩරට අකාන්දුකරයේ ඇති ආන්තික තේ ඉඩම්, උඩරට වියලි ප්‍රදේශවල ඇති පහත් බිම්, මැදරට ප්‍රදේශයේ ඇති තද බෑවුම් සහිත උගා කළ නොහැකි බිම්, විලු භූමි හා ලඳු කැල, පොල් වගා සඳහා යොදාගත ඇති ඉඩම් අර පොල් වගාවත් එක්ක කරනවා මොකද සත්ත්ව ගවයන් නැති කිරීම. එතකොට ගවයන්ගෙන් එන අර මල ද්‍රව්‍ය ගොම මුත්‍රා වගේ ගව මුත්‍රා ගොම වගේ දේවල් මොකද ඒ පොළොවට වැටලා පොල් වගාවට වැටලා අවශ්‍ය වෙන පොහොර කාබනික පොහොරකුත් ඉවේම ලැබෙනවා. එහෙම ඒක වාසියක් වෙනවා. ඊළඟ බී වගා කරන ලබන ෂේට් වල නියරවල් වල ගෙට ගහලා තියෙනවා. මම ආවත් දෙපසෙත් බිම් තීරු වල තියෙනවා. ඒ වගේ ඒවා ඉඩම් වල පවතිනවා. මොනස අපයාගත හැකි ඉඩම් මොනවාද ශ්‍රී ලංකාවේ පවතින ඒවා කියලා හෙව්වොත් ඔය වගේ දේවල් තියන්න ඕන. අරක මම අමතර කරුණක් විදිහට ඔය ඒකෙන් අර ඒ භූමි සාරවත් වෙනවයි කියලා විශ්වාස කරනවා. ගොඩක් ඇති කරන පොල් වගාව කරන කට්ටිය ගොවින් කැමති ගොඩක් ඔය ගවයෙන් බැඳලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ අර භූමියත් පිරිසිදු වෙනවනේ. තනකොළ උලා කාලා ගවයෝ පිරිසිදු කරනවා. ඒ වගේම අර දවසේම ගෙට ගහලා තියෙන හින්දා අපද්‍රව්‍යත් වැටිලා භූමියත් සරුසාර වෙන හින්දා ඒගොල්ලෝ ඒකට ගොඩක් කැමති. ඒ නිසා ඒකත් වාසියක් විදිහට අපිට ගන්න පුළුවන්. වියලි කලාපයේ බහුල වගා කරන බඩේරික මුං කෝපි සෝයා ආදී භෝගල භෝගාවශේෂ විශාල ප්‍රමාණයක් වාර්ෂික එකතු වන අතර ඒවා සත්ත්ව ආහාරයේස දා ගන්න පුළුවන්. ඒක මම රිසර්ච් එකේ බඩේරික වගේ ඒවා විතර කරනවා කියලා. අන්න ඒ වගේ විදිහට සත්ත්ව ආහාර විදිහට අවශේෂ භෝගවල අවශේෂ අපිට දා ගන්න පුළුවන්. ඊළඟට සීනි කර්මාන්තය අතුරු පළක් වෙන මොලසස් මම ඉස්සෙල්ලා කිව්ව මොලසස් ශාකතෙන නිසා අතුරු පළවන පුන්නක් උදාහරණ බරුම් කර්මාන්තය අතුරු පළවන යාල් නිවුඩු සුනුසහල ආදී ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ බහුලව ලබාගත හැකි වන අතර ඒවා ලාභදායි සත්ව ආහාර සංගතක ලෙස යොදා ගන්න පුළුවන්. ඊළඟ රැකියාව විරහිත පුද්ගලයන්ගේ ශ්‍රී ලංකාවේ සිටින බැවින් ඔවුන්ගේ කිසියම් පිරිසක් සත්ව පාලන කර්මාන්තය සඳහා යොමු කරන්න පුළුවන්. මොකද අර ගොඩක් කට්ටිය රැකියාව විරහිත විදිහට ඉන්නවා. ඒගොල්ලන් සත්ව දැන් ගොඩක් අය අකමැති වෙන්නේ අර ඒක අපදව්‍ය වගේ දේවල් වලටනේ කැමති නැත්තේ. දැන් අර උසස් තාක්ෂණික ක්‍රම තියෙන හින්දා උසස් ගොවිපළවල් වල තාක්ෂණික ක්‍රම තියෙන හින්දා දැන් කට්ටිය යොමු වෙනවා සත්ත්ව පාලනය පැත්තට. මොකද ඒකට අකමැති වෙන්න හේතුව ජරාව ගෑවෙනවා එහෙම කියලා හිතන්නේ අයින් වෙන්නේ. නමුත් දැන් අර තියෙන තාක්ෂණෙත් එක්ක ඒව හදලා තියෙන ක්‍රමත් එක්ක ඊටාම විශාල ප්‍රමාණයක් දැන් යොමු වෙලා තියෙන සත්ත්ව පාලනය කරන්න. සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකාවේ පුරා පැවතුණු පශු වෛද්‍ය කාර්යාල පද්ධතියක් තිබීම හා එමගින් ගුණාත්මක ව්‍යාප්තිය පශු වෛද්‍ය සේවාවක් නොමිලෙහිම අහන්න පුළුවන් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ වන මොනවාද වැදගත් වාසි කියලා. මොනවාද ඒගොල්ලෝ කරන්නේ පශු වෛද්‍ය සේවාවක් නොමිලේ සපයෑම වගේ දේවල් සිද්ධ කරනවා.
සත්ත්ව පාලනයට අදාළ පැටවුණු උපකරණ බෙහෙත් වර්ග ආහාර වර්ග ආදී සැපයුම් සිදු කරන පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව පුරා පැතිරලා තියෙනවා. සත්ත්ව පාලනය සඳහා සේවා සපයන රාජ්‍ය ආයතන රාජ්‍ය පෞද්ගලික ආයතන රැසක් ශ්‍රී ලංකාව තුළ පවතිනවා. ඔය දැන් අභිජනනය කරලා සත්ත්ව නිෂ්පාදන වගේ දේවල් කරන අය, ඊට පස්සේ සතුන් අභිජනනය කරන අය, වගේ දේවල් කරන අය, ඊට පස්සේ සත්ත්ව ආහාර වගේ දේවල් කරන අය, පෞද්ගලික රාජ්‍ය කියලා ඒ සේවා කියන්නේ අර ආහාර සෞඛ්‍ය දැන් සත්තුන්ගේ සෞඛ්‍ය උන පසු වෛද්‍යයෙන් කරන්නේ ප්‍රදේශයකට අනිවාර්යයෙන්ම පසු වෛද්‍ය කාර්යාලයක් තියෙනවා රජයෙන් කරන. ඒගොල්ලන් සේවා සරණය වගේ පෞද්ගලික ආයතනක් තියෙනවා. ඒකෙන් අපිට මුදල් දීලා කරගන්න පුළුවන්, නැත්නම් රාජ්‍ය අංශයෙන් කරගන්නත් පුළුවන්. ඊළඟ නිෂ්පාදනය කරනු ලබන සත්ත්ව නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව තුළ හොඳ වෙළඳ පොළක් පවතිනවා. එතකොට අර දැන් කිරි වලින් ගත්තොත් එහෙනම් බටර් වගේ දේවල්, කිරි වලින් ගන්න මී කිරි වලට වගේ දේවල් වලට විශේෂ තැනක් තියෙනවා ලංකාවේ. හොඳ වෙළඳ පොළක් තියෙනවා. ඒ වගේ විදේශ වෙළඳ පොළක් තියෙනවනේ. නේ ඒ වගේ දේවල් වලට ඉම්පෝට් කරලා එක්ස්පෝර්ට් කරන්නේ ඊටිවර එනුවට එහෙට අපිට මොකක්ද අපනයනය කරලා ආනයනය කරනවා. අපි ගිහින් කිරි පිට එහෙට අපිට මී කිරි වගේ දේවල් අපේ නිෂ්පාදන තියෙනවනේ. ඒ වගේ දේවල් කිරි නිෂ්පාදන ඒ වගේ දේවල් අපනයනය කරලා ආදායමක් ගන්නත් පුළුවන්. ඊළඟ ශ්‍රී ලංකාව තුළ පාලන කටයුතු සඳහා ණය යෝජනා ක්‍රම රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. බලන්න ඒකේ ගත්තොත් එහෙනම් උදාහරණ විදියට අන්න ඒක සරුවක් දාලා තියාගන්න ඒක අහන්න ඉඩ තියෙනවා. ශ්‍රී ලංකාව මහ බැංකුවේ 106ක පොලියක් සහිත පශු ණය යෝජනා. ඔන්න 106 වගේ දේවල් අහන්න ඉඩ තියෙනවා. කෘෂි රක්ෂණ මණ්ඩලයේ ක්‍රියාත්මක පශු රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමය රාජ්‍ය අනුග්‍රහය සහිත පශු සම්පත් අමාත්‍යාංශය මගින් වසරක් පාසා ක්‍රියාත්මක කරනු ලබන කිරි ගම්මාන ව්‍යාපෘති හා අභිජනන ගොවිපළ ව්‍යාපෘති මගින් ගව නිවාස ඉදිකිරීමට සතුන් මිදීම සිදු කරනු ලබන සහනාධාර වැඩපිළිවෙල. දැන් සාමාන්‍ය ගොවියෙක් එක පාට ගිහිල්ලා ගන්න බෑනේ මේ ලොකු ගාණක් වෙන ගවයෙක්. ඒ වගේ ඒවාදී උදව් කරනවා විවිධ බැංකු මගින් රජය මගින් උදව් කරලා ඊළඟට සහනදායි විදියට කරගන්න අවස්ථා සපයලා දෙනවා. මේ විදිහට විභව ටික ඉවර වෙනවා. ඊළඟට එතන ඉඳන් තේරුණා කියලා විශ්වාස කරනවා. අපි යමු ඊළඟට ගොවිපළ සතුන් තේරීම කියන කොටසට. ඒක ගත්තොත් එහෙම බලන්න ගොවිපළ සතුන් තේරීමේදී විවිධ ලක්ෂණ සලකා බැලීම සිදු වෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් සත්ත්ව වර්ගීකරණය භාවිත කිරීම වැදගත් වෙනවා. විවිධ ගොවිපළ සතුන් අතර ගව කුකුළු පාලනය සඳහා යෝග්‍ය සතුන් තීරණය පිළිබඳ මේකෙදී අර්ධනය කරනවා. ගොවිපළ සතුන් ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරනවා. ඒකෙදී සම්භවයවත් මුල්ලුපත් සිදු රටානුව ප්‍රයෝජන අනුව කියලා වර්ග දෙකකට අපි ගොවිපළ සතුන් ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරනවා. අන්න ඒකත් තරුවක් දාලා හරි පොයින්ට් එකක් විදිහට ඕගොල්ලන් ගාර මම ඉස්සර කියලා කලින් කියලා තියෙනවානේ අර වෙනම පොළ හරි පොතක් හරි තියාගන්න කියලා. අන්න ඒකේ විශේෂ කරුණු විදිහට ලියා ගන්න. ගොවිපළ සතුන් ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරනවා. ඒ මොනවාද? සම්භවයවත් මුල්ලුපත් සිදු රටානුව ප්‍රයෝජන අනුව කියලා කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. ඊට පස්සේ ගවයින් වර්ගීකරණය කියන එක ගත්තොත් එහෙම එළගවින් සම්භයano රටානුව කාණ්ඩ දෙකකට වෙන් කරනවා. මම අර කියපු පොතේ ලියන්න ඕකේ යුරෝපීය ගව වර්ග, ඉන්දීය ගව වර්ග කියන කොටස් දෙකකට. ඊළඟට ඒගොල්ලන්ගේ විවිධ ලක්ෂණ තියෙනවා. මේ රැලි වැටලා තියෙන ස්වභාවය, ඒ කියන්නේ ඊට පස්සේ රෝම තියෙන ස්වභාවය, ඒ වගේ දේවල් අනුව විශේෂ ලක්ෂණ අනුව කාණ්ඩ කරනවා. බලන්න මේ මොනවාද කියලා. මෙම ගව වර්ග පෙන්වුම් කරන විශේෂ ලක්ෂණ අනුව මේ කාණ්ඩ දෙක වෙන්කොට හඳුනාගත හැකියි. ඉන්දීය වර්ගය ගත්තොත් බොස් ඉන්ඩිකස්, යුරෝපීය ගව වර්ග බොස් ටෙරස් කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ අපි බලමු ඉන්දීය ගව වර්ග වල මොනවාද ලක්ෂණ? යුරෝපීය කියලා සංසන්දනාත්මක බලමු. ඉන්දිය සම්භවයක් සහිතය ඉන්දිය ගව වර්ග, යුරෝපීය ගව යුරෝපීය සම්භවයක් සහිතය. ඊළඟ ඉන්දිය ගව වර්ග කියන ගත්තොත් පරිසරය වැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. යුරෝපීය ගව වර්ග ගත්තොත් වැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හුරු වෙලා තියෙන සීත කාලවල සීත දේශගුණයක් සහිත ප්‍රදේශවල මේගොල්ලෝ රටවල් වල ඉන්නේ. මොකද මේ රටවල් වලට ආවොත් එහෙම උඩරට ප්‍රදේශවල නම් වගා කරන්න මේගොල්ලන්ව ඇති කරලා දරගන්න පුළුවන්. නමුත් මේ ප්‍රදේශ වියලි ප්‍රදේශවල අපිට භාවිත කරන්න බෑ. ඊළඟ ශාරීරික සාපේක්ෂව කුඩා ඉන්දිය ගව වර්ගවල ඊළඟට අරගොල්ලන්ගේ ශාරීරික සාපේක්ෂව විශාලයි. අන්න මොල්ලී මනාව වර්ධනය වෙලා තිනවා. යුරෝපීය ගව වර්ගවල මොල්ලී මනාව වර්ධනය වෙලා නැහැ. ඊළඟට ඉන්දිය ගව වර්ගවල තැල්ල පෙකිනි පෙත්ත මනාව වර්ධනය වෙලා තිනවා. යුරෝපීය ගව වර්ගවල තැල්ල පෙකිනි පෙත්ත මනාව වර්ධනය වෙලා නැහැ. ඊළඟට ඉන්දිය ගව වර්ගවල ශරීරයේ පිටුපස රවුම්ය. යුරෝපීය ගව වර්ගවල ශරීරයේ පිටුපස රවුම් නැත. ඊළඟ ඉන්දිය ගව වර්ගවල ඡේදගන්ති වැඩි කියන දාඩිය එනේ ඡේදගන්ති ඡේදය වැස්සෙන ඒවා වැඩි. අරගොල්ලන්ගේ යුරෝපීය ගව වර්ග ඡේදගන්ති අඩුයි.
ඊළඟට ඉන්දිය ගව වර්ගවල හැම ඇදෙන සුළුවේ සෙලවේ. ඊළඟ යුරෝපීය ගව වර්ගවල හැම ශරීරයට තද වෙලා තමයි තියෙන්නේ. ඒ අර ගොඩක් කාලයක් මොකද ඒගොල්ලෝ ඒ සීත රටවල ඉන්නකොට වෙනස් කම් වලට තියෙන වෙනස්කම් වලට හැඩ ගැහිලා හැදිලා තියෙන විදිහ තමයි. ඊළඟ කිනිතුළුන්ට හා බාහිර පරිපෝෂිතයන්ට උරොත්තු දෙන ඉන්දිය ගව වර්ග කිනිතුළුන්ට හා බාහිර පරිපෝෂිතයන්ට උරොත්තු දෙන්නේ නැහැ. යුරෝපීය ගව වර්ග එකත් අර විදිහටම අර කාලයක් පුරාටම මේ වෙලා ඒගොල්ලන්ගේ ශරීරයෙන් මේකට මේ මොකක්ද ප්‍රතිශක්තියක් වගේ එකක් හැදිලා ඒ වගේ ඒවට හැදිලා තියෙනවා. නමුත් යුරෝපීය ගව වර්ගවල එහෙම හැදිලා නැහැ. ඊළඟ පිරිමි සතුන් බර ඇදීමට සුදුසු ඉන්දිය ගව වර්ගවල දැන් යුරෝපීය ගව වර්ගවල පිරිමි සතුන් අභිජනනකාරයන්ට යෝග්‍යයි. ඊළඟ ඉන්දිය ගව වර්ග ගත්තොත් කිරි නිෂ්පාදනය අඩුයි. යුරෝපීය ගව වර්ග ගත්තොත් කිරි නිෂ්පාදනය වැඩි. ඉතින් ඉන්දිය ගව වර්ගවල ලෝම කෙටි. මොකද රස්නේ කාලයකට අපි හොඳට තදට කරගෙන ඇඳුමක් ඇඳගෙන ගියොත් එහෙම රස්නේ ඇඳුමක් ඇඳන් නොදෙන ඇඳුමක් ලෝම වගේ ඇඳුමක් ඇඳගෙන ගියොත් එහෙම අපිට හරි අමාරු වෙන්නේ. අන්න ඒ වගේම මේ ඉන්දිය ගව වර්ගවලත් ලෝම කෙටි. යුරෝපීය ගව වර්ගවල ලෝම දිගයි. ඒකත් අර විදිහටම සීත කාලවල වලට ගැලපෙන විදිහ තමයි ඒගොල්ලෝ සීත ප්‍රදේශ වලට ගැලපෙන විදිහ තමයි හැදිලා තියෙන්නේ. ඊළඟට එළගවයෙන්ගේ ලබා ගන්න ප්‍රයෝජන අනුන් නැවත වර්ගීකරණය කරන අන්න අර කියන මත උනා අතන ඉස්සෙල්ලා කියපු ලක්ෂණ සමහර විට සංසන්දනාත්මකව අහන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒවා අනිවාර්යෙන් බලාගෙන යන්න. ඊළඟ එළගවයෙන්ගේ ලබා ගන්න ප්‍රයෝජන අනුව උන් නැවත වර්ගීකරණය කරනවා කිරි ලබා ගැනීම සඳහා මස් ලබා ගැනීම සඳහා ශ්‍රමයේ බර වැඩ සඳහා. දැන් බලන්න කිරි ලබා ගැනීම සඳහා ජර්සි ක්‍රිෂියන් අයර්ෂර් සින්දි සහායවාල් වගේ අය භාවිතා කරනවා. මස් ලබා ගැනීම සඳහා හෙරිෆඩ් බීෆ් මාස්ටර් ඇබර්ඩීන් ඇන්ගස් වගේ ඒවා මස් ලබා සත්තු මස් ලබා ගන්න භාවිතා කරනවා. මෙන්න ශ්‍රමයේ බර වැඩ සඳහා. ඒ කියන්නේ දීකාර වගේ දීකාර කියන්නේ හරෙන් දෙකටම යොදා ගන්නවා ශ්‍රමයේ බර වැඩ සඳහා. ඊලාරි කණ්ණායක හරියානා තර්පකාර වගේ ඔය ගොඩක්ම ඉන්දිය සම්භවයක් තියෙන සත්තු තමයි බර වැඩ වගේ ඒවට යොදා ගන්න. යන මස් ලබා ගැනීම සඳහා පමණක් වෙන්නු ගවෙන් ශ්‍රී ලංකාව ඉදිකිරීම සිදු නොකරන අතර උතුරු හා දකුණු ඇමරිකාවේ ඔස්ට්‍රේලියා යුරෝපීය රටවල මස් සඳහාමද ගවයන් ඉදිකිරීම සිද්ධ කරනවා. වගු කියලා හඳුන්වන මීග වර්ගයක් තියෙනවා. ඒගොල්ලොත් භාවිතා කරන්නේ මස් සඳහා. එතකොට දැන් ලංකාවේ අර තීනවනේ තීන සංස්කෘතියත් එක්ක ඒ මස් සඳහා වැඩිපුර එහෙම කරන්නේ නැහැනේ. වගාවක් කරන්නේ නැහැ, ඉදිකිරීම සිද්ධ කරන්නේ නැහැනේ. ඒක නිසා ඒ රටවල් වල සමහර රටවල මස් සඳහාම ඒ විදිහට ඇති කරනවා. ඔය හෙරිෆඩ් බීෆ් මාස්ටර් ඇබර්ඩීන් වගේ අය ඉදිකිරීම සිද්ධ වෙනවා. එළගවයි වර්ග ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව අපි බලමු එළගවයි වර්ග ගැන සාකච්ඡා කරලා බලමු. ශ්‍රී ලංකා කිරි නිෂ්පාදනය සඳහා ඇති කරනු ලබන දේශීය යුරෝපීය සහ ඉන්දිය ගවි වර්ග වන්නේ ප්‍රිෂියන් අයර්ෂර් AMZ සහිවාල් AFSMX ආදී සත්ත්ව වර්ග තමයි භාවිතා වෙන්නේ. ඊළඟට බලන්න අපිට තියෙන්නේ කොටසෙන් කොටස යුරෝපීය ඉන්දිය සහ දේශීය කියන කොටස් යටතේ මුහුම් යටතේ අපිට ගව වර්ගවල සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් නම් පොඩි වගුවක් වගේ හරි කවන්නේ ගහ ගන්න ගව වර්ගයේ නම දාලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ බර ඊළඟට ගැහණු සතෙකුගේ බර කොච්චරද පිරිමි සතෙකුගේ බර කොච්චරද ලීටර් කොප්පමණ ප්‍රමාණයක් කිරි ලබා දෙනවද ඊළඟට සුදුසු ප්‍රදේශ මියද ප්‍රතිශතය වගේ දේවල් දාලා වගුවක් හදා ගන්න පුළුවන් නම් හොඳයි. ඔහොම දැන් පැහැදිලි කරගෙන මම දිගටම ලියාගෙන යන්න පුළුවන්. එතකොට මම පැහැදිලි කරනකොට ඔයගොල්ලෝ අවශ්‍ය පොයින්ට් එක අර වගුවේ හදා ගන්න එහෙම කරගන්න. එතකොට ඒක අර ඔයගොල්ලන්ගේ ඇක්ටිව් ගතියක් තියෙනවනේ. ඇක්ටිව් ගතියක් තියෙනකොට කම්මැලි කමෙන් එකකුත් නැහැ. ඒක කරගෙන යන්න. ඒ විදිහට කරගෙන යන්න. මේගොල්ලන්ගේ බලමු. ඊළඟට ඉස්සෙල්ලාම අපිට තියෙන ෆ්‍රෙෂියන් ගැන තියෙන කතා කරන ඔයගොල්ලෝ ඉන්නට වගුවක් ගහ ගන්න. හරි ඔයගොල්ලෝ වගුවක් ගහ ගන්න ඇති කියලා හිතනවා. අපි බලමු ඉස්සෙල්ලාම තියෙන්නේ ඊළඟට ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ වගුවේ ලියා ගන්න නම ප්‍රිෂියන් කියලා. මේගොල්ලන්ගේ කිරි සඳහා ඇති කරන සතරෙන් අතර ඉහළම කිරි නිෂ්පාදනයක් ලබා දෙන වර්ගය වන්නේ ප්‍රිෂියන් කියලා සැලකෙනවා. අන්න තරුවක් දාලා එතන මේ රවුන්ඩ් කරලා හරි තියන්න ඔයගොල්ලෝ වගුවේ. ඒක දියන අපි වෙනම තිබෙන්නේ නැහැ නේද? ඒකට තරුවක් දාලා දෙන ප්‍රිෂියන් ගාවේ යටින් තරුව පැත්තකින් ඉඳ තියනවා නම් හරි කමන්නේ ලියලා තියන්න. විශේෂයෙන්ම අතරින් ඉහළම කිරි නිෂ්පාදනය ලබා දෙන වර්ගයේ විදිහට ප්‍රිෂියන් තමයි සැලකෙන්නේ. යුරෝපීය වර්ග ඊට පස්සේ යුරෝපීය ගව වර්ගයක් වන ඔවුන්ගේ සම්භවය නෙදර්ලන්තේ. අන්න සම්භවය වෙච්ච රට මොකක්ද කියලා හෙවොත් එහෙම ප්‍රිෂියන් ළඟ නෙදර්ලන්තේ තමයි සම්භවය වෙලා තියෙන්නේ. උන්වහන්සේ ශරීරයේ සුදු පොල්ලු සහිතය. අන්දිගේ ශරීර ප්‍රමාණය විශාලයි. පරිණිත පිරිමි සතෙකුගේ දේහ බර කිලෝග්‍රෑම් 900ත් 1100 කිලෝග්‍රෑම් වගේ වෙනවා.
අන්න ලියන්න පිරිමි සතෙකුගේ බර කොච්චරද කියන තැන යටතේ ඊළඟට ගැහණු සතෙකුගේ කිලෝග්‍රෑම් 550 650 අතර වෙනවා කිලෝග්‍රෑම් ඊළඟ එක් මුරයක දීපදින් කිරි ප්‍රමාණය 6000 7000 අතර ලීටර් වන අතර අඩම් කිරිවල මේද ප්‍රතිශතය 3.5 4.0 කියලා 100ට ප්‍රතිශතයක් තියෙනවා. මෙන්න මෙම සතුන් සීල දේශ ගුණයට වඩා සුදුසු වෙනවා. ශ්‍රී ලංකාවේ උඩරට තෙත් කලාපයට වඩා යෝග්‍ය දේශීය ගවයන් සහ අභිජනනය කිරීමෙන් උසස් දෙවුන් සතුන් ලබාගත හැකියි. මේගොල්ලෝ කොහෙටද යොදා ගන්න පුළුවන් කියලා හුවත් අපිට ලියන්න පුළුවන් වෙනවා. උඩරට තෙත් කලාපයට තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. යෝග්‍ය වෙන්නේ. ඊළඟට අපි බලමු අයර්ෂර් ගැන ඊළඟ ගවයා ගැනම ලියන අයර්ෂර් කියලා ඊට පස්සේ එයා ගැන ගත්තොත් එහෙම කිරි ලබා ගැනීම සඳහා යොදා ගන්න යුරෝපීය ගව වර්ගයකි. මේ ඔක්කොම යුරෝපීය ගව වර්ගය ගැන තමයි කතා කරන්නේ. ඒ උනාට දැන් ඒක කියලා තියෙන උනාට සම්භාව්‍ය වෙච්ච බ්‍රිතාන්‍ය අයර්ෂර්ගේ සම්භාව්‍ය වීම සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි නම දාලා තින්නේ අයර්ෂර් කියන්නේ රටේ ප්‍රාන්තයක් වගේ එකක් නේ. ඒ කොටසේ තමයි සිද්ධ වෙලා තින්නේ බ්‍රිතාන්‍යයේ. රතුහෝ දුරු පොළි සහිත සුදු පැහැති ශරීරයක් කින් යුක්තේ. නමුත් අද දුරු හෝ සුදු පැහැති ගවයන්ද ඇත. අන්දිගේ ශරීර මධ්‍ය ප්‍රමාණයෙන් වන අතර පිරිමි සතුන්ගේ 800ත් 900ත් කිලෝග්‍රෑම් වන අතර ගැහණු සතෙකු කිලෝග්‍රෑම් 600ත් 700ත් අතර කිලෝග්‍රෑම් වෙනවා. එක් මුරයකදී නිපදවන කිරි ප්‍රමාණය 4500ත් 6000ත් 6000ක් අතර සිද්ධ වෙනවා. කිරි වල වේද ප්‍රතිශතය 104ක් තමයි වෙන්නේ. ඊළඟට මේගොල්ලන්ගේ ශ්‍රී ලංකාවේ උඩරට තෙත් කලාපේ මෙන්න සතුන් නැති කිරීමට වඩාත් යොග වෙනවා. මේගොල්ලෝ වැදගත් වෙන්නේ උඩරට තෙත් කලාපේ. ඊළඟ ජර්සි කියන එක ගත්තොත් එහෙම යුරෝපීය අවට ජර්සි දූපත ජන්මභූමිය වන අතර අනේ සම්බ වෙලා තියෙන ජර්සි දූපත ආශ්‍රිතව මෙන්න සතුන් නැති කරනු ලබනවා. ඊළඟ ශරීර වර්ණය දුඹුරු හෝ තඹ හෝ අලු පැහැති විය හැකිය. පිරිමි සතාට සාපේක්ෂව ගෑනු සතා ලා පාටයි, හොඹ කළු පාටයි. ඊළඟට ශරීරයේ ප්‍රමාණයෙන් කුඩාය. පරිණත පිරිමි සතෙකුගේ බර කිලෝග්‍රෑම් 500 600ක් විතර අතර වෙනවා. ගෑනු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 400 500 පමණ වෙනවා. පිරිමි සතුන්ගේ අමු උල්ලි විදියට නැමී ඇත, ඇසිඩ් විදියට නිරායත. එක් මුරයකදී නිපදවන කිරි ප්‍රමාණය ගත්තොත් එimhe ලීටර් 4000ත් 4500ක් වන අතර කිරිවල අඩංගු මේද ප්‍රතිශතය ගත්තොත් 4.5 6.4ක් පමණ වෙනවා. ඊළඟ රෝග මේගොල්ලන් විශේෂ කරුණු මට ඒක කියන්න මතක වුණා. ඔයගොල්ලන් කොලේ වැත්තකින් තියෙනවා නම් ලියන්න. විශේෂ කරුණු විදිහට ලියන්න. උඩරට රෝග සඳහා අවුරුදු දෙනවා මේගොල්ලෝ. දැන් මෙම සතුන් නඩත්තුවත් පහසුයි. විජර්සි කියන අය නඩත්තුවත් පහසුයි. රෝග සඳහා තොරතුරු දීම සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ හැදිලා තියෙන විදි සම්බය වෙලා තියෙන විදිහ අනුව. නඩත් උඩරට හා මැදරට තෙත් කලාපයට තමයි යෝග්‍ය වෙන්නේ. යුරෝපීය එළගව වර්ග අතරින් කටුක පරිසරවලට ඔත්තු දීමේ හැකියාව මොවුන් සතු හොයන්නේ. ඒකත් විශේෂ ලක්ෂණයක්. එළගව වර්ග අතරින් කටුක පරිසරවල. දැන් අනිත් අපි දැන් කියවනේ විජලි කලාප වගේ වල ගැලපෙන්නේ නැහැ කියලා. ඒනට මේ ජර්සි කියන කට්ටිය ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. ඒ විදිහට යුරෝපීය ගව වර්ගයට හදාලා එක සිද්ධ වෙනවා. බලමු අපි දැන් ඔබව මම හදන්න ඕගොල්ලෝගේ ඒකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මම දැන් ඔක්කොම ටික ලියන්නේ නැහැ. අර මේද ප්‍රතිශතයේ බර ප්‍රමාණය අනුව හදලා ගමු. මම ටිකක් මම ඒක හදාගන්නවා. හරි ළමයි එහෙනම් බලන්න මම මෙතන ලියාගත්ත ගව වර්ගය ඊට පස්සේ ඒගොල්ලන්ගේ බර මේ මෙතන වරහන දිදා තියෙන්නේ ඒගොල්ලෝ ගන්න භාවිතා කරන්න පුළුවන් ප්‍රදේශය කියන්නේ යෝග්‍ය වෙන ප්‍රදේශය. ඊට පස්සේ මෙතන තියෙනවා මේද ප්‍රතිශතය. ඊට පස්සේ මෙතන තියෙනවා කිරි ප්‍රමාණය මුරයකට. කියන්නේ එකපාරක් ගන්දි කොච්චර ප්‍රමාණයක් ලීටර් ප්‍රමාණයක් තියෙනද කියන එක. බලමු ඉස්සෙන ප්‍රිසියන් කියන එක දැන් අනාගත උඩරට තෙත් කලාපයට තමයි ගැලපෙන්නේ. පිරිමි සතෙක්ගේ බර ගත්තොත් 900 1100 කිලෝග්‍රෑම් අතර වෙනවා. ඉතින් හිඳු සතෙක් ගත්තොත් එහෙම 550 650 අතර වෙනවා. ඒ වගේම කිරි වල ප්‍රතිශතය ගත්තොත් එහෙම 100ට 3.5 4.0 අතර තමයි තියෙන්නේ. ඊට පස්සේ කිරි ප්‍රමාණය මුරයකදී ගත්තොත් එහෙම 6000 7000 අතර තමයි ලීටර් තියෙන්නේ. ඊට අයසෙන් උඩරට තෙත් කලාපයට ගැලපෙනවා. ඒගොල්ලන්ගේ පිරිමි සතෙක්ගේ බර 800 900 කිලෝග්‍රෑම් විතර වෙනවා. ඊට පස්සේ ගැහණු සතෙක්ගේ බර ගත්තොත් 600 700 කිලෝග්‍රෑම් අතර වෙනවා. ඊට පස්සේ මේද ප්‍රතිශතය ගත්තොත් 104ක් විතර වෙනවා. ඊට පස්සේ කිරි ප්‍රමාණය මුරයකට ගත්තොත් එහෙම 4500 6000 ලීටර අතර වෙනවා. ඊට පස්සේ ජර්සි ගත්තොත් එහෙනම් ඒගොල්ලෝ උඩරට මැදට අර කටුක ප්‍රදේශවලට ගැලපෙනවා කියලා කිව්වේ. අන්න ඒගොල්ලෝගේ එතන විදිහට ගැලපෙනවා. ඊළඟ පිරිමි සතෙක්ගේ බලන් ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් 500 600 කිලෝග්‍රෑම් අතර වෙනවා. ඊට පස්සේ 400 500 අතර වෙන ගැහණු සතෙක් මේද ප්‍රතිශතය 4.5 5.4ක් අතර වෙනවා. ඊට පස්සේ කිරි මුර ප්‍රමාණය ගත්තොත් මුරයකට 4500 ලීටර අතර ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඔය විදිහට ඔයගොල්ලෝ වග්ග ලස්සනට හදාගන්න. ඔයගොල්ලන්ගේ ක්‍රමයකට හදාගන්න නම් හදාගන්න. අර විශේෂ කරුණු ඒවා ලියලා ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ බලමු ඔයගොල්ලන්ට පැහැදිලිද කියලා හිතනවා මේක දැන් මෙතන අපි කිව්වේ අර වැඩිපුරම කිරිමේ ප්‍රමාණයක් ගන්න පුළුවන් කාගෙන්ද කියලා කිව්වේ 6000 7000 අතර අය ඩිසිෂන් ලගෙන් තමයි මුරයකදී විශාල ප්‍රමාණයක් වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අර කිරි සඳහා ඇති කරන සතුන් අතර ඉහළම කිරි නිෂ්පාදනයක් ලබා දෙන වර්ගය වන්නේ මොකක්ද කියලා අපි කිව්ව ඉස්සෙල්ලා. අන්න ඒකට අපිට ගන්න පුළුවන් ෆිෂියන් සතුන් දැන් මෙතන ඒක බැලුවම හොඳට පේනවා. මෙතන 4500 4500 මෙතන තියෙන 6000 ලීටර. දැන් අපිට එතනින් බලා ගන්න පුළුවන් ඒක. හරි ඊළඟට බලන්න තියෙන්නේ අපිට ඉන්දිය ගව වර්ග. ඉන්දිය ගව වර්ග මොනවාද? රතු සින්දි, රෙඩ් සින්දි දෙන්න තමයි ඉන්නේ ඉන්දිය ගව වර්ග. ඊට පස්සේ දේශීය ගව වර්ග කියන. ඒ විදිහටම ඉන්දිය ගව වර්ග වලත් මේ වගේ සටහනක් හදන්න දැන් මම ඒක සටහන හදන්නේ පැහැදිලි කරගෙන යනවා. ඔයගොල්ලෝ දැන් මෙතන දැන් යටටම මෙහෙම හදාගෙන යන්න. දැන් මෙතනට වෙනකන් මෙතනින් ලියන්න යුරෝපීය ගව වර්ග කියලා මෙතන උඩින් ලියන්න.
ඊට පස්සේ එතන යටයි ඉන්දිය ගව වර්ග කියලා ලියලා වගුව සම්පූර්ණ කරගෙන යන ඉදිරියට ඒ විදිහට කරගෙන යන දිගටම එක තැනක. ඒතර ඔයගලටත් ලේසියෙන් බලා ගන්න එක දිගට බලා ගන්න පුළුවන්. බලමු සහිවාල් ගත්තොත් එහෙනම් පාකිස්තානයේ තමයි සම්භව වෙලා තියෙන්නේ. එහෙම සතුන් කිරි ලබා ගැනීම සඳහා ඇති කරනු ලබන ගව වර්ගයක්. විශාල ශරීරයෙන් යුතු වන අතර ලා දුඹුරු වර්ණ ගන්න. රතු දුඹුරු වර්ණ ගන්න. ලා රතු දුඹුරු වර්ණය තමයි ගන්නෙ. ඊට පස්සේ පරිණත පිරිමිසතකගේ බර කිලෝග්‍රෑම් 500ත් 600ත් අතර වෙනවා. ඉහළ සතුකගේ බර කිලෝග්‍රෑම් 400ත් 500ත් 400ත් 450 කිලෝග්‍රෑම් පමණ වෙනවා. එක් මුරේ දීපදන් කිරි ප්‍රමාණය ලීටර් 2500ක් වන අතර කිරි වලට මේද ප්‍රතිශතය 4.5% විතර වෙනවා. ඊළඟ මොල්ලියක් හා දෙල්ලා වැටෙන තැල්ලක් තියෙනවා. රෝගවලට ප්‍රතිදින හැකියාවක් ඇති වීම සතු වියලි කලාපයේද මැදරට හා පහතරට වියලි ප්‍රදේශවලද හොඳින් ගන්නවා. මොකද්ද වියලි කලාපය මැදරට හා කලාපය මැදරට හා පහතරට කියන වියලි ප්‍රදේශවල හොඳින් වැඩෙනවා. මේ විදිහට ඒගොල්ලන්ගේ අර කිරි ප්‍රතිශතය ලීටර් 2000 2500 තර කලින් කිව්වනේ මේ ඒගොල්ලන්ගේ කිරි වල මේ මේක අඩුයි කියලා හදන ප්‍රමාණය. එතන බලන්න 2000 2500 අතර කියලා තමයි තියෙන්නේ. ඊළඟ බලන්න අපිට තියෙන රතු සින්දු. පාකිස්තානයේ කරච්චි ප්‍රදේශයේ සම්භව ලබා ඇති ඉන්දිය ගව වර්ගයේ ශරීරයේ වර්ණය රතු හෝ දුඹුරු පැහැදිය. ඔයගොල්ලන් දැන් පාට ඇහුවොත් එන්නේ ගොඩක් ඒවා තියෙන රතු නැත්නම් රතු දුඹුරු කියලා තමයි තියෙන්නේ. අරගොල්ලන්ගේ තමයි අර වර්ණය අහන්නේ නැහැ කියන්නත් බෑ අහන්න ඉඩ තියෙනවා. නමුත් අර විශාල විදිහට අහන්නේ අර බර නැත්නම් කිරි වල මේද ප්‍රතිශතයේ කොපමණ ප්‍රමාණයක් කිරි නිපදවනවද ඊට පස්සේ ඇති සම්භව වෙලා තියෙන ප්‍රදේශය ඒගොල්ලන් ඇති කරන්න පුළුවන් ප්‍රදේශය වගේ දේවල් තමයි ගොඩක් අහන්න ඉඩ තියෙන්නේ. නමුත් විශාල වශයෙන් මේක අහන්න ඉඩක් නැහැ. සමහර විට අහන්න ඉඩ තියෙයි. අපි දන්නේ නැහැ අහන්නේ ඒක මොකද්ද නැති එක කියලා. නිසා ඔයගොල්ලෝ බලාගෙන යන්නේ ඒගොල්ලන්ගේ වර්ණත් අර අතන ඒවනම් අපිට ඉන්දිය ගව වර්ග ගත්තත් එහෙම රතු දුඹුරු කියලා තමයි ගොඩක්ම එන්නේ. බලාගෙන යන්න ඊළඟට ශරීරයේ මධ්‍යම ප්‍රමාණය වන අතර පරිණත පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 450 500ක් වන අතර ගැහැණු සතෙකු 300 350 කිලෝග්‍රෑම් අතර වෙනවා. ඉතින් සඳහන් ඇති කරන මෙම සතුන් එක් මුරයකදී ඉපදෙන කිරි ප්‍රමාණය ලීටර් 2000ක් වෙනවා. අරවලක තිබේ 2000 2500ක් අතරනේ. මේකල 2000යි තියෙන්නේ. කිරි වල මේද ප්‍රතිශතය 4.5 5.0ක් අතර වෙනවා. මේගොල්ලන්ගේ කිරි ප්‍රතිශතය ගත්තොත් එහෙම අතර තියෙනවා ඒකේ වල මේද ප්‍රතිශතය. මේදේ කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ කිරි වලට. ඒක තමයි මේක මැනගෙන ලැක්ටෝමීටර් එක කියලා එකක් තියෙනවා. ලෝක පාඨාංක ගන්න ඔය මේද ප්‍රතිශතය කියන එක තමයි වැදගත් වෙන්නේ. ඊළඟට මොල්ලිය වයිශාලයේ පාර්ශ්වික දිගු වක්කු අන් ඇත. කන් විශාල විවිධ පාර්ශ්වික තත්ත්වය යටතේ මේ සතුන් ඇති කලා හැකි අතර පරිසරික තත්ත්වයට මේගොල්ලන් ඇති කරන්න පුළුවන්. වේලි කලාපය ඇති කිරීම සඳහා නිර්දේශ කරනු ලැබේ. මේගොල්ලන් ඇති කරන නිර්දේශ කරන්නේ වේලි කලාපය. ඊළඟට බලන්න දේශීය ගව වර්ග කියන එක ගත්තොත් එහෙම දේශීය ගව වර්ග මෙරට උපත ලද කුඩා ගව වර්ග. බටු පරක් ලෙස සාමාන්‍ය විහාරයේදී හඳුන්වන දේශීය ගව වර්ග. මෙරට සෑම ප්‍රදේශයකම දක්වන හැකි වද වැඩි වශයෙන්ම දැකිය හැකි වන්නේ වේලි කලාපයේ ස්වභාවික තෘණ භූමි බලය. මෙම සතුන් පටික පරිසර වලට හොඳින් ඔරොත්තු දෙයි. අඩුපාසම යටතේද මනාව වර්ධනය වේ. ශරීර වර්ණය කළු හෝ රතු වේ. සුදු පැහැති පුල්ලි දක්නට ඇත. පරිණත පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 200 300ක් අතර වෙනවා. එහෙම සතෙකු කිලෝග්‍රෑම් 150 300ක් අතර තමයි වෙන්නේ. ඊට පස්සේ බර එහෙම වෙනවා. ඊළඟ එක් මුරේදී කිරි ලීටර් 600 700ක් පමණ තමයි එන්නේ. ඒගොල්ලෝ ලොකු ප්‍රමාණයක් නෑ. මොකද දේශීය ගවයන්ගේ ලොකුවට කිරි ප්‍රමාණයක් ලබා ගන්න හම්බෙන්නේ කිරි මුරේකදී. එතන කිරි හා මස් ලබා ගැනීම මෙන්න බර ඇදීම සීසෑම ආදී කටයුතු සඳහා යෝග්‍ය වෙනවා. දැන් සීසාන වැඩිපුර ගවේ භාවිත කරන්නේ නැහැ. මොකද මැෂින් තියෙන නිසා ඒ වගේ වට යෝග්‍ය වෙනවා. උසස් ගව වර්ග සමග දෙමුන් කිරීමේ දේශීය සතුන් වැඩි දියුණු කරන්න පුළුවන්. ඔය විවිධ විශේෂ දිනා යුරෝපීය ගව වර්ග ඒගොල්ලොත් එක්ක දෙමුන් කරලා අපිට හොඳ වර්ග හදාගන්න පුළුවන්. වැඩි දියුණු ප්‍රභේද හයිබ්‍රිඩ් ප්‍රභේද අපිට හදාගන්න පුළුවන්. ඊළඟ දෙමුන් මේල ගව වර්ග තියෙනවා මොනවද බලන්න AMZ කියලා තියෙනවා. AMZ ගත්තොත් එහෙනම් ජර්සි ගව වර්ගයේ පාකිස්තානයේ සහිවාල් හෝ සින්දි වර්ගයක් සමග අධ්‍යයනය කිරීමෙන් ලැබුණු දෙමුන්කි. ජර්සි ගවයේ වර්ගයේ පාකිස්තානයේ සහිවාල් හෝ සින්දි වර්ගයක් සමග අධ්‍යයනය කිරීමෙන් ලැබුණු දෙමුන් ශරීර වර්ණයේ රන්වන් පැහැයේ සිට දුරු පැහැ දක්වා වේ ප්‍රමාණයෙන් කුඩා එක් මුරයකදී නිපදවන කිරි ප්‍රමාණය ලීටර් 3000ක් පමණ වෙනවා. එක්කද ඒගොල්ලන් අර දෙමුන් කරලා ජර්සි ගව වර්ගයේ පාකිස්තානයේ සහිවාල් හෝ සින්දි වර්ගයක් සමග ජර්සි වර්ගයයි සහිවාල් හරි සින්දි වර්ගයක් එක්ක අභිජනනය කරාට පස්සේ ඒගොල්ලන්ගේ අර තියෙන ලක්ෂණ වැඩි දියුණු වෙලා ලීටර් 3000ක් විතර හදනවා. බලන්න සින්දිලාගේ ගත්තොත් එහෙම පාකිස්තානයේ සහිවාල් ගත්තොත් එහෙම සහිවාල්ගේ 2000 2500ත් අතර තියෙන රත් සින්දි ගත්තත් තියෙන ලීටර් 2000යි. මේගොල්ලන්ගේ අර හයිබ්‍රිඩ් එකක් ඇවිල්ලා තියෙන ජර්සි වර්ගය ගත්තොත් එහෙම ජර්සිලාගේ තියෙනවා කිරි 4500ත් අතර. අර දැන් අරගොල්ලන්ගේ ලක්ෂණ ගොඩක් අඩු වෙන ඒ වුණාට දැන් මේගොල්ලන් අර දෙමුන් කරලා හදන හින්දා ලීටර් 3000ක් සමාන ප්‍රමාණයක් තියෙනවා. මුල්ලියක් නැහැ, තැල්ලක් සිංදු සමක් තමයි තියෙන්නේ. වෙලි කලාපේ මැදරට හා පහතරට තෙත් කලාපේ පොල්ට්‍රි කෝණේ ආදී ප්‍රදේශවල ඇති කරන සිද්ධ වෙනවා. ඒ විදිහට ගව වර්ග ටික ඉවර වෙනවා. ඊළඟට අපිට බලන්න තියෙන්නේ මී ගව වර්ග ටික. බලන්න මී ගව වර්ග ගත්තොත් එහෙම ශ්‍රී ලංකා කෙටි ස්පන්සන්ට ඇති කරන ලබන්නේ ඉන්දිය සම්ප්‍රදායක් සහිත මී ගව වර්ගය මූරස. ඉතින් වීර වගේ අය භාවිතා කරන්නේ. දැන් මී ගවෙන් වර්ගීකරණය සම්භවයන් වර්ග කළ හැකි දේශීය මී ගවයන් හා විදේශීය මී ගවයන් තියෙනවා. දේශීය මී ගවයන්ට උදාහරණ දීලා දේශීය මී ගවයන් තමයි දීලා තියෙන්නේ. බලන්න විදේශීය මී ගවවලට දීලා තියෙනවා. මූරා සෝර්ති නිල්රේ වගේ උදාහරණ දීලා තියෙනවා. ඊළඟ බලන්න මී ගවයන්ගේ ගන්න ප්‍රයෝජන වල වර්ගීකරණය කරන විට කිල් ලබා ගැනීම හා කෘෂි කාර්මික කටයුතු සඳහා යනුවෙන් වර්ගීකරණය කරනවා. ඒ අනුව පහත් සඳහන් වර්ග උදාහරණ ලෙස පෙන්වා දිය හැකියි.
කිරි තබා ගැනීම සඳහා මූරා සෝරති නිලිරවි වගේ භාවිතා කරනවා. ඊට පස්සේ ශ්‍රමය සහ දීකාර සඳහා දේශීය මී ගව තමයි භාවිතා කරන්නේ. ඊළඟ මූරා කියන එකගේ දැන් අර විදිහටම ඔබට වගුව හදා ගන්න බලන්න. දැන් මෙතන අපි හදුවේ මෙතන මී ගව වගේ කියලා දාලා බර වේද ප්‍රතිශතය ඒ ටික විදිහට සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ. මූරා ගත්තොත් එහෙම පංජාබ් හා දිල්ලි ප්‍රදේශ සම්බයෝ වර්ගයේදී තද කළු පැහැයක් ගන්නා හොඳින් සැකසු දෙහයක් සහිතය. රැලි ගැසුණු අං කෙටිය. පසුපසට උඩට හා ඉදිරියට නැවී ඇත. කීර්ති නිපදීමේ දක්ෂයෝය. මුරේක කිරි ලීටර් 1200 2200ක් නිපදවන කිරිවල මේත්‍ර ප්‍රතිශත 107ක් පමණ වෙනවා. පිරිමි සතා කිලෝග්‍රෑම් 600ක්ද ගැහැණු සතා කිලෝග්‍රෑම් 500ක් 600ක්ද පමණ බරය. මේ විදිහට වගුව හදා ගන්න අනිවාර්යයි. ඊළඟට බලමු සූර්ති ගැන ගත්තොත් එහෙනම් සූර්ති ගත්තොත් පංජාබයේ සූර්ති ප්‍රදේශ සම්භවයේ සිදුවේ ඇත. දුගුරු පැහැති අලු වර්ණයක් ඇත. අන් 10ක හැඩයක් ගනී. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක එක් මුරයකදී 1300 1400 ලීටර් පමණ කිරි ප්‍රමාණයක් නිපදවනවා. කිරිවල මේත්‍ර ප්‍රතිශතය ගත්තොත් එහෙම 7ත් 7.5 පමණ වෙනවා. පිරිමි සතා කිලෝග්‍රෑම් 550 600 කිලෝග්‍රෑම් වෙනවා. ගැහැණු සතා කිලෝග්‍රෑම් 400ත් 500ක් පමණ බර වෙනවා. ඊළඟට මේගොල්ලන් දැන් ඇත්තට ගොඩක් දැකලා තියෙනව නේද මී කිරිවල හොඳටම තෙල් ගතියක් තියෙනවා. අන්න ඒ දැන් මේක බලන්න මේගොල්ලන් දැන් සාමාන්‍ය කිරිවලට වඩා දැන් එල කිරිවලට වඩා මේගොල්ලන්ගේ මේද ප්‍රතිශතය ඉතාමත් වැඩි 7 7.5 ඒ වගේ ඒවානේ තියෙන්නේ. බලන්න නිල් ද්‍රව්‍ය ගත්තොත් එහෙම සම්භාව්‍ය ඉන්දියාවේ පාකිස්තාන සිදුවී ඇත. මධ්‍යම ප්‍රමාණයේ ගැඹුරු ශරීරයක් ඇත. අන් දඟර ගැසී ඇත. බුරුලේ හොඳින් වර්ධනය වී ඇත. බලිගේ දිග ගෑවේ. ශරීරය කළු හෝ දුමුරු පැහැතිය නළල බලිගේ කෙළවර හා පාද කෙළවර සුදු පැහැතිය. ඇස් දීප්තිමත්ය මුරයකදී ලීටර් 2000 පමණ ලබා දී කිරිවල නම් මේද ප්‍රතිශතය 7.5ක් 7.5ක් පමණ වෙනවා. පිරිමි සතා කිලෝග්‍රෑම් 700ක්ද ගැහැණු සතා කිලෝග්‍රෑම් 450 550ක් පමණ බර වෙනවා. යම් දේශීය මී ගවයා ගත්තොත් එහෙම ලෝකල් බෆලෝ කියන ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ සිටින දේශීය මී ගවයා වගුරු මී ගවයා ලෙස හඳුන්වනු ලබනවා. ශරීරය කළු හෝ දුමුරු අලු වර්ණයක් ගන්නවා. අන් හොඳින් වැඩි ඇත. තිබුණු අන් වල පිහිටි විවිධ. ප්‍රථමයේ අභිජන රටාවක් පෙන්වු කරයි. මද ලක්ෂණ හඳුනා ගැනීම අපහසුය. කිරි නිෂ්පාදනයේද අඩුවේ. ඔය විදිහට දේශීය මී ගවයා ගැන අපිට කියලා ඉවරනවා. එතෙන් වෙනකම් ඔයගලන්ට පැහැදිලිද කියලා හිතනවා. ඕගොල්ලන්ගේ වගුව සම්පූර්ණ කරගන්න එතෙන්ට වෙනකම්. හරි. ඕගොල්ලෝ එතකොට බලාගෙන සම්පූර්ණ කරගත්තා කියලා හිතනවා මේ වගුව. අපි බලමු ඊළඟ ශ්‍රී ලංකාවේ ගව පාලන කලාපය සඳහා නිර්දේශිත ගව වර්ග මොනවාද කියලා. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ විවිධ දේශගුණික තත්ත්ව පවතින අතර පරිසර උෂ්ණත්වය වර්ෂාපතනයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැනි සාධකවල විවිධත්වයක් පවතී. මේ වෙනස්කම් ඇති වන්නේ මුහුදු මට්ටමේ සිට අර කලින් අපි පළවෙනි පාඩමේදී කිව්වේ 10 වසර පොතේ මුහුදු මට්ටමේ සිට මේ ප්‍රදේශෙ පිට ඇති උස අනුවයි. ඒ අනුව ගව පාලන කලාප ශ්‍රී ලංකාවේ විශේෂිත කලාප 6ක් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවන්ගෙන් හඳුනාගෙන ඇත. අන්න අහන්න පුළුවන් මොකෙන්ද මේ කලාප බෙදලා තින්නේ කියලා. අහන්න ඉඩ දෙනවා. අන්න ඒකටත් තියෙන සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. ළඟට ඇත. එම කලාප හදින් දැක උඩරට කලාපේ මැදරට කලාපේ පහතරට තෙත් කලාපේ හතරට වියලි කලාපේ පොල්ට්‍රි කෝණය යාපන අර්ධද්වීපය වගේ ඒවා ගන්න පුළුවන්. ඒකෙදි බල සාකච්ඡා කරලා බලමු මොනවාද මේ ඔය තියෙන විශේෂ ලක්ෂණ ඇති කරන්න පුළුවන් ගව වර්ග කියලා බලමු. අරගෙන ගත්තොත් උඩරට කලාපේ ගත්තොත් එහෙම මුහුදු මට්ටමේ සිට මීටර් 1000කට වැඩි උසකින් පිට ඇත. පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 10ත් 24ක් පමණ වෙනවා. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ 2000 මිලිමීටරට වඩා වැඩිය. අන්තතාවය 58ට 75ක් පමණ වෙනවා. මෙම කලාප ප්‍රසියන් ජර්සි අයර්ෂය වැනි පිරිසිදු යුරෝපීය ගව වර්ග 100% යුරෝපීය රුධිරය සහිත වගේ ගව වර්ග තමයි අපිට ඇති කරගෙන හැකියාව තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම මැදරට කලාපය ගත්තොත් එහෙම මුහුදු මට්ටමේ සිට මීටර් 300ත් මීටර් 1000ත් අතර උසක පැතිරී ඇත. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 28ට සෙන්ටිග්‍රේඩ් අංශක 31ක් පමණ වෙනවා. වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් එහෙම 1800 2500 මිලිමීටර අතර වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව 65 75 පමණ වෙනවා. මෙම කලාප සූක්ෂම ක්‍රමයට තේ ජර්සි අයර්ෂය වැනි පිරිසිදු යුරෝපීය ගව වර්ග ඇති කරන්න පුළුවන්. අඩසිම් ක්‍රමයට තේ AFS AMZ වැනි 150 යුරෝපීය රුධිරය දිමුහුම් ගව වර්ග යන කලවම් කරලා අපි හදන අභිජනනය කරලා හදන ප්‍රභේද අපිට ගව වර්ග ඇති කරන්න පුළුවන්. ඊටසේ පහතරට තෙත් කලාපය කියන එක ගත්තොත් එහෙනම් පහතරට තෙත් කලාපය මුහුදු මට්ටමේ සිට මීටර් 300කට අඩු උසක පැතිරී ඇත. වාර්ෂික වර්ෂාපතන මිලිමීටර් 500කට වැඩි වේ. පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 24ත් 35ත් අතර වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව 75ත් 80ක් අතර වෙනවා. මෙම කලාපයේ සූක්ෂම ක්‍රමයට තේ ජර්සි වැනි පිරිසිදු යුරෝපීය ගව වර්ග ඇති කරන්න පුළුවන්. ඒ වගේ වඩා සුසු වන්නේ AMZ AFS වැනි 150 යුරෝපීය රුධිරය සහිත දෙමුහුම් වර්ගය. සහිවාස ඉන්දියාවේ පිරිසිදු ඉන්දිය ගව වර්ගද පාස් වෙන්නේ නැති කල හැකියි. ඊළඟට පහතරට වියලි කලාපය කියන එක ගත්තොත් එහෙම මුහුදු මට්ටමේ සිට මීටර් 300ක් දක්වා පැතිරලා තියෙන වියලි කලාපයේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 31ක් 32ක් වන අතර වාර්ෂික වර්ෂාපතනය 1778ක් මිලිමීටරට වඩා අඩුයි. සාපේක්ෂ ආර්ද්‍රතාව 70ත් 85ක් පමණ වෙනවා. ඒකාකාර පැතිරිගේ වර්ෂාපතනයක් නොමැති අතර තද වියලි කාලගුණ සහිත කාලයක් සින්දිහා සහිවාලෙන් පිරිසිදු ඉන්දිය ගව වර්ග මෙහි හොඳින් ඇති කළ හැකිය. 150 යුරෝපීය රුධිරය සහිත AFS MZ වැනි අර්ධ සූක්ෂම ක්‍රමයට ඇති කළ හැකි අතර දියුණු ප්‍රනිවාස ක්‍රමයට 175ක් පමණ යුරෝපීය රුධිරය ඇති ජර්සි අතුන ඇති කළ හැකිය. යන පොලිටික් ඒ කියන්නේ අර කලවම් අය මේක කරන්න පුළුවන්. පොලිට්‍රි කෝණය ගත්තොත් එහෙනම් කුරුණෑගල හලාවත කොළඹ අතර ප්‍රදේශයේ පොලිට්‍රි කෝණය සැලකේ.
අන්න පොලිට්‍රිකෝණය මොනවද කියලා අහන්න පුළුවන් කරුණ එක හලාවත කොළඹ අතර ප්‍රදේශ තමයි පොලිට්‍රිකෝණය කියලා හඳුන්වනවා. මුළු මට්ටමේ සිට මීටර් 450ක ප්‍රදේශ තමයි ඇත් වෙන්නේ. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය ගත්තොත් එහෙම සෙන්ටිග්‍රේඩ් අංශක 24ත් 36ක අතර වෙනවා. ඊට පස්සේ වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් 2200 4000 මිලිමීටර අතර ප්‍රමාණයක් වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව 60ට 80ක් පමණ වෙනවා. සූක්ෂම ක්‍රමයේදී 170 100ක් යුරෝපීය විදිහේ සහිත සියස්සිය අතර නැතිකල හැකිය අතර අර්ධ සූක්ෂම ක්‍රමයේදී AFS MZ වෙන 150ක් දෙමුණු වර්ග හොඳින් නැතිකල හැකිය. එමෙම සහිවා සින්දි පිරිසිදු ඉන්දිය ගව වර්ග හොඳින් නැති කරන්න හැකියාව තියෙනවා. ඉතින් යාපනාද දීපේ ගත්තොත් මුදු මට්ටම සිට මීටර් 400 පමණ 50 පමණ උස් ප්‍රදේශයක පැතිරලා තියෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27ක් 32ක් පමණ වෙනවා. වාර්ෂික වර්ෂාපතනය මීටර් 10500ක් අතර වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව 71ක් 74ක් පමණ වෙනවා. 74ක් අතර පමණ වෙනවා. මේ ප්‍රදේශයේ රාත්‍රී උෂ්ණත්වය 5 මට්ටමක පවත් බැවින් අඩු සාපේක්ෂ ආර්ද්‍රතාව පවතින සූක්ෂම ක්‍රමයේදී ප්‍රසිද්ධ වෙන පිරිසිදු යුරෝපීය ගව වර්ග ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. එම් සින්දි සහිවාල් තරපකාර වැනි පිරිසිදු ඉන්දිය ගව වර්ගද ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට කලාප අනුව ගොවිපලක ඇති කරන්න පුළුවන් ගව වර්ග බෙදලා දක්වනවා. බලන්න මේ විදිහට අර අපි කලින් අර සත්තුන්ගේ එකේ වගුව හැදුවා වගේ මේකෙත් හදාගන්න පුළුවන් නම් ඉක්මනට හදාගන්න බලන්න ඕගොල්ලෝ. හරි මාත් ලියාගත්ත පොඩ්ඩක් පැහැදිලිද නම් දන්නේ නැහැ ඔයගලන්ට මේ පොඩියට ලියාගත්ත පොඩ්ඩක් ඉඩමදි නිසා මම පැහැදිලි කරන්නම් දීලා තියෙන එක. මෙතන මේ ඔක්කොම ඉර නැහැ. මෙතන අර උන්නතාංශය කියන්නේ අර මුහුදු මට්ටමේ සිට තියෙන උස ඒක දීලා නැහැ. ඒ ටික ඇරෙන ඇති කරගන්න පුළුවන් ගව වර්ගයේ වර්ෂාපතනයේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය කියන එක දීලා තියෙනවා. දීලා තියෙන බලමු මොනවද තියෙන කියලා. උඩරට ගත්තොත් එහෙනම් උඩරට ඇති කරන්න පුළුවන් පිසින් අයර්ෂියර් වගේ අය. ඊට පස්සේ වර්ෂාපතනය ගත්තොත් 10 මිලිමීටරට වඩා වැඩි. මේ ඊතලෙන් දාලා තියෙන්නේ වැඩි කියන එක ඔයගොල්ලන්ට පේනවද නම් දන්නේ නැහැ. ඊතලෙන් දාලා තියෙන්නේ වැඩි කියන එක. ඊට පස්සේ උෂ්ණත්වය ගත්තොත් සෙන්ටිග්‍රේඩ් අංශක 10ත් 24ත් අතර වෙනවා. ආර්ද්‍රතාවය ගත්තොත් 150ට 75ත් අතර වෙනවා. ඊට පස්සේ මැදරට ගත්තොත් එහෙම ජර්සි අයර්ෂර් AFS MZ වගේ ගන්න පුළුවන් 1800 2500 මිලිමීටර අතර වර්ෂාපතනයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 21ත් අතර වෙනවා. ඊට පස්සේ 165 75 අතර ආර්ද්‍රතාවය තියෙනවා. ඊට පස්සේ පහතරට ගත්තොත් එහෙම ජර්සි MZ AFS 2500 මිලිමීටරට වඩා වැඩි. වර්ෂාපතනයේ සෙන්ටිග්‍රේඩ් අංශක 24ක් 35 සෙන්ටිග්‍රේඩ් අංශක උෂ්ණත්වය 175 80ක් අතර ආර්ද්‍රතාවයක් තියෙනවා. පහතරට වෙරි කලාපය ගත්තොත් එහෙම සින්දි සහිවාල් AFS MZ වගේ ගන්නකොට 1878 මිලිමීටරට වඩා අඩුයි. ඊට පස්සේ ඒක 30ක 32ක අතර සෙල්සියස් උෂ්ණත්වය 170 85 අතර ආර්ද්‍රතාවයක් තියෙනවා. ඊට පස්සේ පොලිට්‍රිකෝණය ගත්තොත් එහෙම ජර්සි AFS MZ සින්දි වගේ තරපකාර වගේ අය ගන්නවා. දැන් ගොඩක් බලන්නේ AFS MZ වගේ අය තමයි දෙමුණු වර්ග තමයි භාවිතා කරලා තියෙන්නේ ප්‍රදේශවල. ඊට පස්සේ 1247 අතර වර්ෂාපතනයක් තියෙනවා. දැන් කලා ඒ ප්‍රදේශවල 1247 මිලිමීටර් 24ත් 36 සෙල්සියස් අංශක තියෙන උෂ්ණත්වය 160ත් 180ත් අතර ආර්ද්‍රතාවයක් තියෙනවා. යාපනාර්ථ හරි බලන්න යාපනාර්ථ දීපේ කියන ගත්තොත් පිසිඑන් සින්දි සහිවාල් කියන අය තමයි අයිත් වෙන්නේ. 17500 අතර මිලිමීටර වර්ෂාපතනයක් තියෙනවා. ටිකට් අංශක 27ත් 32ත් අතර උෂ්ණත්වයක් තියෙනවා. 170ත් 74ත් අතර ආර්ද්‍රතාවයක් තියෙනවා. ඔය විදිහට ඒ ටික තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලලා සම්පූර්ණ කරගන්න ඔයගොල්ලන්ගේ විදිහකට කැමති විදිහකට හදාගෙන තව මේක අඩුපාඩු තියෙන ඒවා හදාගෙන විදිහට ගන්න. මම පොඩි දහසක් ගන්න ඕනේ හින්දා ඒගොල්ලන්ට කිව්වේ මෙතෙන්ට ඇති කරන්න පුළුවන් ගව වර්ගයේ වර්ෂාපතන උෂ්ණත්වය ආර්ද්‍රතාවය මොකද අර මේ අහනවා මොන මේ කලාපයට සුදුසු වෙන්නේ මොන ගව වර්ගයකද මේ කලාපයේ උෂ්ණත්වය කීයද ආර්ද්‍රතාවය කීයද වර්ෂාපතනය කොහොමද උන්නතාංශ කීයද ඒ වගේ දේවල් අහන ඊළඟට මේ ප්‍රදේශවල ඈත් වෙන ප්‍රදේශ මොනවාද ඒ වගේ දේවල් අහන ඉඳ තියෙනවා. මේ විදිහට ඒ කොටස ඉවරනවා. අපි ඊළඟට යන් ගව පාලනය ඊළඟ තියෙන ගොවිපල අපි දැන් කුකුළු පාලනය සම්බන්ධ ඒවා ටික අපි අතහැරලා තමයි කරන්නේ. දැන් මොකද මේ පොදු ඒවා ටික කරගෙන යනවා. ගොවිපල සතුන් පෝෂණය කිරීම කියන එක අපි ඊළඟ තියෙන අපි ඒක දැන් කරනවා. අර කුකුළු පාලනය සම්බන්ධව තියෙන ටික අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඒ කියන්නේ ඇත්තට ප්‍රශ්නයක් තියාගන්න එපා. ගව පාලනය කියන එක අනිවාර්යයෙන්ම දැන් මේකෙදි මේ වීඩියෝ එකේදී ඉවර වෙනවා කරලා බලමු ඊළඟට සත්ත්ව පෝෂණය සතුන් පෝෂණය කියන්නේ ඒක යටතේ මොනවද තියෙන්නේ කියලා. සත්ත්ව පාලනය සත්ත්ව පෝෂණය ඊට අදගත් තැනක් හිමි. ගොවිපල සතුන් නැති කිරීමේදී ඉස්පාද වියදමේ වැඩි ප්‍රතිශතයක් වැයවන්නේ පෝෂණය සඳහා වේ. විශේෂයෙන් කුකුළු පාලන ඉස්පාදන කිරීමේ 70ක් 80ක් පමණ පෝෂණය සඳහා වැය වේ. සත්ත්ව පාලනයේ සතුන්ගේ පෝෂණ අවස්ථාවේ සැපයේ හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්. එමගින් සතුන් සැපයෙන් ලබන ආහාර වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනගත හැකි වන අතර නිෂ්පාදන හා ලාභයේ උපරිම ගැනීමට දායක හැකියාව ලැබේ. අන්න ගොවිපල සතුන්ට පෝෂණ ලබා දීමේ අවශ්‍යතාව. සත්ත්ව පෝෂණය යනුවෙන් අදහස් කරන්නේ සතුන්ගේ ශාරීරික අවශ්‍යතාවයන්ට ශරීර පරිදි පෝෂක සැපයීම සතුන්ට ලබා දෙන ආහාර අඩංගු ප්‍රධාන පෝෂක තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, खनिज කියලා වර්ග තියෙනවා. ඊට බලමු එක් එක් පෝෂක සිදුවන කාර්යය කියන එකට වෙනස් වෙනවා. මේ නිසා මේ එක් එක් පෝෂක සිදුවන කාර්යයන් හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඕනෑම සතුන්ගේ ජීවය පවත්වාගෙන යාමට ජලය අත්‍යවශ්‍ය වේ.
ලාබ සතුන්ගේ ශරීරයේ බර 90% 70ක් 80ක් පමණ පරිණත සතෙකුගේ බර 90% 65ක් ජලය අඩංගුවේ. ආහාර ජීර්ණය අවශෝෂණය ජන ද්‍රව්‍ය ශරීරය තුළ ප්‍රවාහන ශරීර පටක නිපදීම නඩත්තු ශරීර තුළ නිපදන බහිස්ත්‍රාව ද්‍රව්‍ය ඉවත් කිරීම ශරීර උෂ්ණත්වය පාලනය කිරීම හා කිරි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ බලමු එකින් එක පැහැදිලි කර ගන්න බලමු. දැන් ඉස්සෙල්ලාම තියෙන කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ශරීර තුළ ජීර්ණ වී ඔක්සිජන් භාජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිය උදාහරණ ලැබේ. මෙම ශක්තිය සතුන්ගේ ශරීර නඩත්තු වල අවයව සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට නිෂ්පාදනය ද්‍රව්‍ය ලබා දීමට ද්‍රවදායි ශක්ති ප්‍රභාවයක් ලෙස භාවිතා වෙනවා. අන්න ඒ විදිහට ඔයගොල්ලෝ දැන් මෙතනදී හදාගන්න නෝට් එක පෝෂකයේ ඒකින් වෙන කාර්ය ඒ විදිහට නොට් එක දාන්න. ඊළඟට ප්‍රෝටීන ගත්තොත් ප්‍රෝටීන ශරීර තුළ ජීර්ණ වී අමයිනෝ ආම්ල ලෙස අවශෝෂණය වන අතර සතුන්ගේ වර්ධනය හා නිෂ්පාදන ක්‍රියාවලියේදී වැදගත් විනයක් ඉටු කරනවා. එහිදී සතුන්ගේ පේශී වර්ධනය හා උත්පාදක සෑදීම, දේහ වර්ධනය හා කලල වර්ධනය, සතුන්ගේ රුධිරයේ ඔක්සිජන් ዋහක ලෙස ක්‍රියාකාරී වීම, වර්ණක එන්සයිම් හෝ හෝමෝන් නිෂ්පාදනය, ප්‍රතිදේහ ජෛව රසායනික සංගලන නිෂ්පාදනය සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ ලිපිඩ ගත්තොත් ලිපිඩ ප්‍රධාන කාර්ය වෙන්නේ ශරීරයට ශක්තිය ලබා දීමයි. ඊට අමතරව සෛලවල සංකරයක් ලෙස ක්‍රියා කරනවා. ජී පටකවල ද්‍රව්‍ය පරිවහනයේ මාධ්‍යයක් ලෙසද සමහර විටමින් ද්‍රාවකයක් ලෙසද ස්නායු සෛලවල විදුලි පරිවාරකයක් ලෙසද ලිපිඩ ක්‍රියා කරනවා. खनिज ගත්තොත් එහෙම ඕනෑම ආහාරයකට සුළු ප්‍රමාණකින් खनिज අඩංගු වෙනවා. खनिज අත්‍යවශ්‍ය खनिज හා खनिज අත්‍යවශ්‍ය නොවන ලෙස කොටස් දෙකක් පවතිනවා. අතර අත්‍යවශ්‍ය खनिज ප්‍රමාණවත් පරිදි ලැබීමෙන් ඌනතා ලක්ෂණ පෙන්වනවා. අස්ථිපද්ධති වර්ධනය හා නඩත්තුව, පේශී හා අනෙකුත් පටකවල ක්‍රියාකාරීත්වය, හොමෝග්ලොබින් නිෂ්පාදනය ආයේ ක්‍රියාකාරීත්වය, ආශ්‍රිත පීඩන නියමයි පවත්වා ගැනීමට, එන්සයිම් නිෂ්පාදනය ආයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ආදී කාර්ය රැසකට खनिज වැදගත් වෙනවා. ඊළඟට විටමින් ගත්තොත් මේ විටමින් වර්ග සියල්ලම කාබනික ද්‍රව්‍යයි. සතුන්ගේ අන්ත්‍රවල සුද්ධ ක්‍රියාවද හේතු කොටගෙන විටමින් වර්ග කිහිපයක් සුළු වශයෙන් සංශ්ලේෂණය වේ. විටමින් අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණවලින් වුවද ප්‍රමාණවත් පරිදි ලැබීමෙන් ඌනතා ලක්ෂණ පෙන්වයි. ආහාර රුචිය හා ආහාරන ජීර්ණකතාව වැඩි කිරීම, වර්ධන උත්තේජන කිරීම, පරපෝෂිත හා වෙනත් රෝග සඳහා ප්‍රතිරෝධීතාව වැඩි වීම, සතුන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, හර එන්සයිම් ක්‍රියාකාරීත්වය වැඩි කිරීම ආදී වැදගත් කෘත්‍ය රාශියක් විටමින් වලින් ඉටු වෙනවා. ඊට පස්සේ ඊට සඳහන් කළ ප්‍රධාන පෝෂක වන අමතර සත්ව ආහාර වල සංග්‍රහක ජලය හා ආහාර ආකරණ ද්‍රව්‍ය පවතී. ජල සතුන්ගේ පෝෂණයේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ආහාර ආකරණ ද්‍රව්‍ය පෝෂක ලෙස වර්ගීකරණය නොකෙරේ. වර්ණය වෙනස් කිරීම, ආහාර ජීර්ණයේ හැකියාව වැඩි කිරීමට ආහාර කල් තබා ගැනීමට තමයි මේ ආකරණ ද්‍රව්‍ය යොදන්නේ. ප්‍රතිඔක්සිකාරක ප්‍රතිජීවක වර්ණක වර්ධක උත්තේජකද මේ යටතට ගැන්වෙන ද්‍රව්‍ය. ඒ කියන්නේ ආකරණයට තමයි ප්‍රතිජීවක වගේ දේවල් හිතා ගන්න වෙන්නේ. ඊළඟ බලමු ආහාර සලක පිළියෙල කිරීම. සත්ත්ව වර්ගයක් හෝ සත්ත්ව කාණ්ඩයක් සඳහා ආහාර සලාකයක් පිළියෙල කිරීමේදී එම සතාගේ පෝෂක අවස්ථා සලකා බලලා එම අවස්ථා සපිරෙන ලෙස ආහාර පිළියෙල කිරීම විද්‍යාත්මක ක්‍රමය. ඒතර මේකේ සලකා බලන ඒවා තියෙනවා වයස, බර, නිෂ්පාදනය, ගර්භණී බව ආදී දැන් ඉතින් කරුණු සැලකන්න. ඒක ප්‍රධාන කරුණක් විදිහට අපිට ගන්න පුළුවන් පොයින්ට් එකක් විදිහට. ඒකත් අර වගේ විශේෂ කරුණු ස්පෙෂල් පොයින්ට්ස් ලියන එකේ ෂෝට් නෝට් එකේ ලියා ගන්න. සලාක සැකසීමේදී එක් එක් පෝෂක සපයා ගැනීම සඳහා යොදාගත හැකි විවිධ ආහාර ද්‍රව්‍ය පවතී. මෙම ද්‍රව්‍ය ආහාර සංඝටක ලෙස හඳුන්වනු ලැබේ. ආහාර සලාක පිළියෙල කිරීමේදී ආහාර සංඝටක සුලභතාව හා ඒවායේ මිල පිළිබඳ සැලකීමක් විය යුතුයි. පාසඳන් වන්නේ එක් එක් පෝෂක ලබා ගැනීම සඳහා බහුල භාවිත වන ආහාර සංඝටක සඳහා උදාහරණ මේ බලන්න දීලා තියෙනවා ඔයගොල්ලන්ගේ පොතේ. කාබෝහයිඩ්‍රේට් වල දාගන්න පුළුවන්, බඩේ නිකු, හාල් නිකුඩු, සුසාල් වගේ අපිට භාවිත කරන්න පුළුවන්. ඊළඟ ප්‍රෝටීන් ගත්තොත් එහෙනම් සත්ත්ව ප්‍රෝටීන්, ශාක ප්‍රෝටීන් වගේ භාවිත කරන්න පුළුවන්. මාළු කුඩු, මස් කුඩු, කිරි පිටි, පොල් පුන්නක්කු, තල පුන්නක්කු, සොයා අන්තේ වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඊළඟ ලිපිඩ ගත්තොත් එහෙනම් මෝර තෙල්, සොයා තෙල් වගේ භාවිත කරන්න පුළුවන්. khනිජ ගත්තොත් CP, කටු, ලුණු, ඩයිකැල්සියම්, ෆොස්ෆේට්, විටමින් වල විටමින් ප්‍රිමික්ස් වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඊළඟ බලන්න සත්ත්ව ආහාර වර්ගීකරණය කරන ආකාර දෙකකට සත්ත්ව ආහාර ඒවායි අඩංගු දල තන්ත්‍ර ප්‍රමාණයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. දල ආහාර, ඒ කියන්නේ රළු ආහාර. තන්ත්‍ර ප්‍රමාණය 118ට වඩා වැඩි, සාන්ද්‍ර ආහාර තන්ත්‍ර ප්‍රමාණය 118ට වඩා අඩු පුන්නක් වගේ අපිට ගන්න පුළුවන්. ඊළඟ සාන්ද්‍ර ආහාර ගත්තොත් එහෙම මෙම ආහාර අඩංගු දල තන්ත්‍ර ප්‍රමාණය 118ට වඩා අඩිය. ඒත් අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් සහ අධික ශක්ති ප්‍රමාණයක් අඩංගු වෙනවා. සාන්ද්‍ර ආහාර ජීර්ණය පහසුවෙන් සිදුවන අතර එන්සයිම් වලින් ජීර්ණය සිදුවේ. පුන්නක්කු, බඩේ නිකු, හාල් නිකුඩු, මොලාසස් වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට දල ආහාර ගත්තොත් එහෙම අර මේ දල ආහාර වල සාන්ද්‍ර ආහාර 118ට වඩා අඩු කියන එක හයිලයිට් කරලා තියාගන්න. වෙනම ලියලා හරි තියාගන්න. හයිලයිට් කරන්න නැතුව ඊළඟ ගහලා හරි පොතේ තියාගන්න. ඊට දල ආහාර වල 118කට වඩා වැඩි ප්‍රමාණයක් තන්දු අඩංගු වෙනවා. දල ආහාර 118කට අඩු වෙනවා කියන අතර විදිහට ඊළඟ ගහලා තියාගන්න. ආහාර ජීර්ණයේ සුද්ධ ජීවීන් වලින් සිදුවේ. එබැවින් ආහාර ජීර්ණ කල්ගත වේ. දල ආහාර වල සාපේක්ෂව අඩු ප්‍රෝටීන් හා ශක්ති ප්‍රමාණයක් අඩංගු වෙනවා. දල ආහාර වල අඩංගු ජල ප්‍රමාණයක් ඒවා වර්ග දෙකක් තියෙනවා. තෙත්රළු ආහාර හා වියලි රළු ආහාර කියලා. තෙත්රළු ආහාර ගත්තොත් එහෙම තෘණ, නනිල, සෛලේ, ජල වර්ග වෙනස් ශාකතු වර්ගය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ වියලි ආහාර ගත්තොත් එහෙම පිදුරු, වියලි රළු ආහාර ගත්තොත් පිදුරු, තේ, පොතු වර්ග, ඊළඟට භෝග අවශේෂ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. මේ විදිහට ඒකට ආහාර සැපීම අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ගව පාලනය. ගව පාලනය ගවයන් නැති කිරීමේ ක්‍රම ගැන අපි කතා කරනවා. ගවයන් කිරි නිෂ්පාදනය සඳහා බලපාන පරිසර සාධක තියෙනවා. කිරි නිෂ්පාදනය සඳහා බලපාන සාධක ගත්තොත් එහෙනම් දේශගුණයේ එන නිවාස, පෝෂණ, සෞඛ්‍ය ආදී වැදගත් වෙනවා. ගවයන් නැති කිරීමේ ක්‍රමගත ක්‍රම තුනක් තියෙනවා. ප්‍රධාන ක්‍රම, නිදලි ක්‍රමය, සියුම් ක්‍රමය සහ සියුම් ක්‍රමය කියලා කොටස් තුනක් තියෙනවා. නිදලි ක්‍රමය ශ්‍රී ලංකාවේ විශාල වියලි කලාවේ ප්‍රදේශවල මෙම ක්‍රමය බහුලව දකින්න පුළුවන්. නිදලි ක්‍රමයට ගවයන් නැති කල හැකි ඊළඟ සුලභ වැති ප්‍රදේශවල පමණයි. මෙම ක්‍රමයේදී දිවා කාල සතු නිදැල්ලේ ඉබ්‍රාකාමී පෝෂණ අවස්ථා සපුරා ගනී. මේ සඳහා වැව් පිටි, පුරන් කුඹුරු, ලදු කැලෑ ආදී ප්‍රදේශ සුලභව ඕනෑම ඉඩමක් භාවිත කළ හැකිය. රාත්‍රී කාලයේදී ගවයන් එළි මහණෙම ගවල් කර තබනවා. එසේම නැතහොත් ගස්වල ගැට ගහලා තියෙනවා.
නිව සැපීමක් සිදුවන්නේ නැත. එමෙන්ම රාත්‍රී කාලයේදී ආහාර හා ජලය සැපීමක් සිදු නොකර කිරි දෙවීමේ එලි මහණේදීම සිදු කරනු ලබයි. මෙහිදී උලා කෑම සඳහා විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර වෙන වෙන සතුන්ට අවශ්‍ය පෝෂණය කළමනාකරණය කිරීමට අපහසු විය. සතුන් රුචිකත්වය යන උලා කෑම සිදු කළ හැකිම වාසියකි. අඩසියුම් ක්‍රමය ගත්ත දැන් බලන්න මේ ඕගොල්ලෝ මෙතන වාසි තියෙන අවාසි තියෙන වෙන වෙනම අන්න ඒ ටික වේ කරලා නෝට් එක හදා ගන්න. ඊට පස්සේ අඩසියුම් ක්‍රමය කියන එක ගත්තොත් ගවයන් දිවා කාලයේ එලි මහණේ දිගේලි කර තැරිම නිදැල්ලේ උලා කෑමට ඉඩ සැලසීම සිදුවේ. රාත්‍රී කාලයේ හැරීමට කාලක් භාවිතා කරේ. ඉතින් රාත්‍රී කාලයේ ජලය ආහාර සපයනු ලබයි. ඉඩම් සීමිත ප්‍රදේශවල හා භෝග වගා බහුලව සිදුවන ප්‍රදේශ මෙම ක්‍රමයේ සුලභව දැකිය හැකිය. ගාල කර තබන අවස්ථාවේදී අමතර ආහාර සාන්ද්‍ර ආහාර ආදී සපයන නිසා නිදැලි ක්‍රමයට වඩා කිරි නිෂ්පාදනය වැඩි. අඩු නිෂ්ක්‍රමයක් පැවීම මෙම ක්‍රමයේ වාසියයි. ඊළඟ සියුම් ක්‍රමය ගත්තොත් මෙම ක්‍රමයේදී සතුන් පූර්ණ කාලීනව නිවසක් තුළ ඇති කරනවා. ආහාර ජලය සතට අවශ්‍ය සියලු පාසුකම් නිවාස තුළම සැපීම සිද්ධ කරනවා. ඒ දිවා රාත්‍රී කාලවලදී ආහාර ජලය සැපීම සිදු කරනු ලබනවා. එක් එක් වර්ධක අවස්ථාවේ සතුන් වෙන වෙනම නිවාස තුළ ඇති කිරීමට අවස්ථාව සැලසෙනවා. ඊළඟ නාගරික හර්ධ නාගරික ප්‍රදේශවල ගව පාලනය සඳහා මෙම ක්‍රම ඉතා යෝග්‍යයි. ගවයින්ට පරිසරයට ඇතිවන අහිතකර බලපෑම් අවම කර වැඩි නිෂ්පාදනයක් ලබා දෙනු නැති කිරීම සුදුසු ක්‍රමයක් ලෙස මේක සලකන්න පුළුවන්. විදිහට ඇති කිරීමේ ක්‍රම ටික ඉවර වෙනවා. ඊට පස්සේ තියෙන අපිට ගව නිවාස. ගව පාලනයේ ගව නිවාස ඉතා වැදගත් ස්ථානයක් ගන්න. ගවෙන් නිවාස සැපීමේ පරමාර්ථ කිහිපයක් තියෙනවා. බලමු මොනවාද ඒ පරමාර්ථ කියලා ගත්තොත් එහෙම අඹ වැස්ස උලන් ආදී අහිතකර කාර්බනික තත්ත්වවලින් ගවයන් ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ විවිධ සාධක තියෙනවානේ දැන් කාර්බනික වල දැන් හදිසියවත් වැස්සට අහුනොත් එහෙම ඒගොල්ලන්ට අසනීප වෙන්න පුළුවන් මිනිස්සුන්ට වගේම ඒ වගේ කාර්බනික සාධක වලින් ඒගොල්ලන්ට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂා කරගන්න ඕ වැඩිපුර අඹ වැටුණාට පස්සේ ඒගොල්ලන් විජලන තාත්තේ තියෙන පුළුවන් වැස්සට පස්සේ විවිධ රෝග ඇති වෙන්න පුළුවන්. සුළඟක් ඇති වුණොත් ඒගොල්ලන්ගේ ශරීරවල වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න අපි ගව නිවාසයක් වැදගත් වෙනවා. ඊපස්සේ පැටවුණා දෙනුන්ට ඇති විය හැකි රෝග වලින් ආරක්ෂා කරගන්න. පැටවුණා දෙනුන්ට ඇති විය හැකි රෝග වලින් ආරක්ෂා කර ගැනීමට කියන එක එහෙම ඒගොල්ලන්ට අර දැන් පිට ගොල්ලන් තිබ්බොත් එහෙම හැමතැනම යන නිසා පිරිසිදුභාවය සහ ඒ ගැන සැලකීමක් වෙන්න එපේ. එතකොට දැන් ගව නිවාසයක ඇති කරොත් එහෙම ඒගොල්ලෝ එක තැනක ඉන්නකොට ඒක අර ගෝවීම පිටතින් රෝග ඇතිවීම අඩු වෙලා රෝග වලින් ආරක්ෂාව සිද්ධ වෙනවා. සුවපහසුවක් ලබා දෙන මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර නිවාසය සහ හිදාස ඒගොල්ලන්ට ලබා දීලා තියෙනවා. සොර සතුරු රෝග වලින් ආරක්ෂා කරගන්න ඕන. ඉතින් ඒගොල්ලන්ට යන්න දුන්නොත් එහෙම දැන් ඔය හරක්කුරු කියලා කියන්නේ අන්න ඒගොල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් පහසුවක් වෙනවා. ඉතින් රාත්‍රී මුල්ලේම ආහාර හා ජලය ඒගොල්ලෝ දිගේලි කරලා ඒ කියන්නේ තැන් තැන යන විදිහට ගලවලා තිබ්බොත් එහෙම ඒගොල්ලන්ට ආහාර ජලය සැපීම හරියකාරව සිද්ධ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ආහාර ජලය සැපීමේ පහසුවක් තියෙනවා. ඊළඟට සතුන් පිරිසිදු තබා ගන්න පුළුවන්. මොකද මේක හැමතැනම යන්නේ නැහැ හරක්. ඒකින්ද අපිට හොදලා පිරිසිදු කරලා ඒගොල්ලන් පිරිසිදුව තියාගන්න පුළුවන්. ඊළඟ ගොම මුත්‍රා ආදී පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. මොකද අර මේ නිවාසයක එක දිගට අර තියෙනවනේ දැන් ඔක්කොම ඊළඟ බලන්න තියෙනවා පින්තූර ටික. ඒගොල්ලන්ගේ අර විවිධ ක්‍රම තියෙනවනේ. ඒ ක්‍රමවලට දීපට පස්සේ ඒ එකතු වෙන ඒවා අපිට කාබනික පොහොර හදන ඒවට භාවිතා කරන විදිහට ඉවත් කරගන්න පුළුවන් පහසුවෙන්. ඊළඟ සතුන් පිළිබඳ හොඳ අවධානයක් යොමු කරන්න පුළුවන්. තැන තැන ඉන්නවට වඩා නිවාසයක ඉන්නකොට හොඳට පරීක්ෂා කරලා අපිට බලන්න පුළුවන් මේගොල්ලන්ගේ තත්ත්වය කොහොමද කියලා. ඊළඟ පිරිසිදු කිරීම නිෂ්පාදනය මේ වගේ කරුණු එකතු වෙලා බැලුවට පස්සේ හොඳ පිරිසිදු කිරීම නිෂ්පාදනය අපිට ලැබෙන්නේ මොකද පිටත රෝග වලින් ආරක්ෂා වෙලා ජලය හොඳට ලැබිලා තියෙනවා. ආහාර පාන හොඳට ලැබිලා තියෙනවා. ඊළඟට හොඳ පිරිසිදු ස්වභාවයකින් සත්තු ඒකින්ද අපිට හොඳ පිරිසිදු කිරීම නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට බලමු ඊළඟට ගව නිවාසයක තියෙනවා අවශ්‍යතාව මොනවද කියලා ගත්තොත් එහෙම ගවයන් සඳහා සපයන නිවාසයක් හස අවශ්‍යතා සම්පූර්ණ කර වෙන පරිදි ඉදිකිරීම වැදගත් වේ. ආහාර සැපීම සඳහා ස්ථානයක් තියෙනවා. අඛණ්ඩව ජල සැපීමෙන් එක් ක්‍රමයක් තියෙනවා. සතුන් සුවපහසුව ඇතිරි සිටීම ස්ථානයක් තියෙනවා. ගොමහා මුත්‍රිවත් තියෙන සුදුසු කාණුවක් තියෙනවා. පැටවුන් තැබීම සුදුසු ස්ථානයක් තියෙනවා. නෑම්බියන් සඳහා සුදුසු ඉඩක් තියෙනවා. කාලවනික තත්ත්වවලින් ආරක්ෂා වෙන සුදුසු ආහාරක් තියෙනවා. සතුන් වෙන් කරන වැටක් තියෙනවා. ආහාර වැටක් තියෙනවා. ප්‍රසූත වැටක් කොටුවක් තියෙනවා. පැටවුන් සඳහා වෙනම කොටුවක් තියෙනවා. ඒ විදිහට තියෙනවා. ඊළඟට බලන්න ගවයන් නිවාසයක සීමේ සැලකිලිමත් වෙන්න ඕන ක්‍රම කරුණු තියෙනවා මොනවාද කියලා බැලුවොත් එහෙම ගවයන් සඳහා සැපයුතු නිවාස පිළිබඳ තීරණය වන්නේ ඔවුන් නැති කරන ක්‍රමය අනුවයි. එන පහත කරුණු පිළිබඳ සාකච්ඡා බැලීම වැදගත්ය. ගම නිවාසය පිහිටවන ස්ථානය. ඊට පස්සේ නිවාස ගොඩනැගීමේ සඳහා යොදා ගන්න ලබන ද්‍රව්‍ය. ඊට පස්සේ ගව නිවාසයේ ඉඩ ප්‍රමාණය වෙන් කිරීම. දැන් සතුන් විදිහට තුනක් තියෙනවානේ කරුණු බලමු. ගව නිවාසයක් පිහිටවන ස්ථානය ගත්තොත් ගව නිවාසය පිටීම සඳහා තෝරගන්න ස්ථානය මනා වාතාශ්‍රයක් සහිත සූර්යාලෝකයෙන් හොඳින් ලැබෙන ජලය පාවිච්චි සපයාගත හැකි මනා ජල වාහන සහිත ප්‍රවාහන පාර්ශ්වයන් සහිත පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වෙනවා. මොකද ගොඩක් දුර තිබ්බත් එහෙම ගොඩක් දුර ඉඳලා වාහනේ එන්න ඕන. ඒකටත් කාලයක් වෙනවා. ඒ වගේ දේවල් හොඳට ජල වාහනයක් තියෙනවනේ වාතාශ්‍රය හොඳට ලැබෙන්න ඕන. සතුන්ට රෝගී තත්ත්ව ඇති වෙනව නැත්නම් ඒ වගේ හොඳින් වාතාශ්‍රය තියෙන්න ඕන. ජල වාහනයක් සහිත තියෙන්න ඕන. ඊළඟට හොඳින් ජලය ලබා ගන්න පුළුවන් පහසුවෙන් ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕන. ඒ විදිහට තියෙන ඊට පස්සේ සූර්යාලෝකය හොඳින් ලැබෙනවා. මොකද අර සූර්යාලෝකය හොඳින් ලැබුණ නැත්නම් විවිධ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ඇති වෙලා ගවයන්ට රෝග ඇති වෙන්න පුළුවන්. ඊළඟ නිවාස කොට නැගීම සඳහා දක්වන ලබන උපදේශයෙන් සොයාගත හැකි ලාභදායක ද්‍රව්‍ය භාවිතා කළ හැකි දේශගුණික තත්ත්වය අනුව සම්ද්‍රව්‍ය තීරණය කරන්න පුළුවන්. අර රස්නේ කාලගුණ තියෙන වට ඊළඟට
දැන් තියෙන සූක්ෂම ක්‍රමයක කියන එක ගත්තොත් එහෙනම් සූක්ෂම ක්‍රමය කියලා දැන් තියෙනවනේ. අන්න ඒ වගේ වේදි භාවිතා කරන්න ඕන තත්ත්ව තියෙනවා. ඒ වගේ ගවයන් ඇති කිරීමේදී. එතකොට ඒවට වෙනම ඇති කරන ලබන ගව වර්ගය අනුව තමයි ඒවා දේශීය තත්ත්වය අනුව තමයි වෙනස් වෙන්නේ අමුද්‍රව්‍ය භාවිතා කිරීමේ එක. ඊළඟ ගව නිවාසයේ ඉඩ ප්‍රමාණය වෙන් කිරීම කියන එක ගත්තොත් එහෙනම් බලන්න දීලා තියෙනවා. විවිධ වර්ගය අනුව ප්‍රමාණය තියෙනවා දීලා ආහාර සැපීම සඳහා වේදිකාව කොහොමද එක් සැපීම සඳහා දීක කොහොමද ඒ ටික ඔයගොල්ලෝ බලා ගන්න. ඊළඟ සියුම් හාඩ සියුම් ක්‍රමයේ කිරිගවෙන් ඇති කිරීම යොදාගෙන නිවාස ආකාර දෙකක් තියෙනවා. සතුන් බැඳ නිවාස තියෙනවා ටයි අප් හවුසින් කියන නිවාස ක්‍රම තියෙනවා ලෝසන් බාන් සිස්ටම් කියලා. සතුන් බැඳ තබන නිවාස ගත්තොත් එහෙනම් ආවර්ත නිවාසර කියලා හඳුන්වන ලබන මේ නිවාසවල සතුන් ගැටගස තැබීම ආකාර දෙකකට සිද්ධ වෙනවා. තනි පේරි ක්‍රමය සහ දෙපේරි ක්‍රමය කියලා. කුඩා පරිමාණ ගොවිපළ වැඩි වශයෙන් මෙම පේරි ක්‍රම භාවිතා කරයි. ආහාර දමන කොටස ජල පාචනය සතා ලගින කොටස ගොම කාණුව එවිදින වේදිකාව කියලා කොටස් පහක් තියෙනවා. දෙපේරි ක්‍රමය ගත්තොත් සතුන් ගැටගස තබන ආකාරයන දෙපේරි ක්‍රමයේ ආකාර දෙකක් තියෙනවා. ඉස්සර ඉස්ස ක්‍රමය පරිගේට වලිගේ ක්‍රමය කියලා කොටස් දෙකක් ආකාර දෙකක් තියෙනවා. ඉස්ස ක්‍රමයේදී මේ සතුන් ආහාර සපයන වේදිකාව මැදින් පිටා ඇති අතර දෙපස සතුන් මුහුණට මුහුණලා. ඒ කියන්නේ අර එහෙම ගත්තොත් එහෙම මේ ඉලක්ක ඉවත් වෙනවා. දැන් මෙහෙම දැන් කටුවල අන්නේ එහෙම ඉතින් දාලා ඉන්නවා සත්තු. ඊට පස්සේ එහෙම ගත්තොත් එහෙම අනිත් පැත්ත වලිගයට වලිගයට ගත්තොත් එහෙම දැන් මේ ලස්සන නේද නැහැ නිකන් කටුවට අනින්නේ නේ. කටුවට තමයි ඉඳලා තියෙන්නේ මේ විදිහට ඉස්සරහේ වලිගයට වලිගය ක්‍රමය කියලා ආකාර දෙකකට තියෙනවා. ඊළඟ මෙහිදී සාපේන වේදිකාව මැදින් හිට ඇති අතර දෙපස සතුන් මුණට මුණලා වැඩගත තියෙනවා. දැන් මෙහෙම දැන් මේ අද විදිහට නේ දැන් මෙහෙම එකක් තියෙනවා. එතන අර සතුන් කැම දාන්නයි දෙවිදිලා යන්නයි ඊට පස්සේ අර කිරි එකතු කරන්න ගොම අයින් කරන්න පිරිසිදු කරන්න ඒවට ඉඳ තියෙන්නේ මේ දෙවිදි ඉඳ තියලා තියෙනවානේ. ඒ විදිහේ වේදිකාව අන්න ඒක තමයි මැදින් තියෙන්නේ. ඒක දෙපැත්තේ තමයි මුණට මුණ තියෙනවා නැත්නම් වලිගයට වලිගය ක්‍රමයක් තියෙනවා. මෙහිදී ඒ විදිහේ වේදිකාව මැදින් හිට ඇති අතර සතුන් හිස දෙපසට පිටන ලෙස සතුන් ගැටගසා ගොම කාණු සෑම විටම ඒ විදිහේ වේදිකාව දෙපසින් නැත. ඒ කියන්නේ වලිගයට වලිගය ක්‍රමෙදී ඒ විදිහට තියෙනවා. ඊළඟ නිදහස් ක්‍රමයේදී මෙම නිවාසවල සතුන් නිදැලේ සිටින අතර එම කොටස නිවාසයේ මැද පිටුව ඇත. ඉහි දෙපසින් සතුන් වැඩි සිටීම සඳහා ස්ථාන පිටුව ඇත. මෙහිදී සතුන් එකිනෙකා වෙන් කරන වැඩකින් වෙන්කොට ඇති අතර ආහාර වැට සතුන් වැදිරී සිට කොටස ඉදිරියේ පිහිටා ඇත. බීමට අවශ්‍ය ජලය සබා ගැනීම ගාලේ දෙපස පොදු ටැංකිය පිටුව ඇත. සතුන් නිදැලේ සිටින කොටස එකතු වන ගොම කාණු තල්ලු කරනු ලැබේ. නිදැලේ සිටින කොටස වැදිරී සිටින කොටස තරමක් පහළ මට්ටමක පිටුව ඇත. අන්න ඒක විශේෂ ලක්ෂණයක්. ඒ නිදහස් ක්‍රමයේදී නිවාස සැපීමේදී කරන විශේෂ දෙයක්. ඊළඟට ගව දෙනුම් පාලනය තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේ ගව රෝග යත්තර පස්සේ කොටස ගව පාලනය කොටස ඉවර වෙනවා. බලමු ඉන්වන්ටරි ටික. ගව දෙනුම් පාලනය කියන එක ගත්තොත් එහෙම ගව පාලනයේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීම නම් ගව පට්ටි සංහිතිය අනුව එක් එක් වයස් කාණ්ඩවල සිට සතුන් ක්‍රමානුකූලව පාලනය කළ යුතුයි. ගව පට්ටියක සංහිතිය වන්නේ පැටවුන් බිහි නොකළ සහ වියලි දෙනුම් ගැබ්බර දෙනුම් කිරි දෙනුම් වශයෙන් යන බලන්න කිරි පට්ටියක සංහිතිය ගව පට්ටියක සංහිතිය ගත්තොත් පැටවුන් බිහි නොකළ හා වියලි දෙනුම් ගැබ්බර දෙනුම් කිරි සතුන් දෙනුම් වශයෙන් කොටස් තියෙනවානේ. අන්න ඒ ටිකත් විශේෂ විදිහට ලියා ගන්න. මට අහන්න තුන දැන් මෙතන යනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා ගව පාලනයේ කොටස. ඊළඟට බලන්න ගෙන යමු අපි එහෙනම් ඉදිරියට යමු නෑම්බියන් පාලනයේ ඉඳලා කොටස් ටික. නෑම්බියන් පාලනය ගත්තොත් එහෙනම් නෑම්බියන් ගැනීම සඳහා එම නෑම්බිය ලිංගික පරිණතයට හෙවත් යෞවනෝදයට පත් වී යුතුය. ගවයන්ගේ ගැහැණු සතුන් ලිංගික පරිණතයට පත් වන වයස ඔවුන්ගේ සම්භවය අනුව වෙනස් වේ. ඒ අනුව යුරෝපීය වර්ග යුරෝපීය දෙමුම් සතුන් මාස 8-12 දී ඉන්දියා හා ඉන්දිය දෙමුම් සතුන් මාස 20-25 දී ලිංගික පරිණතයට පත් වෙනවා. බලන්න මේ ටික විශේෂ කරුණු කොයි අවුරුදු ඉන්දිය කොච්චර කාලෙද යුරෝපීය දෙමුම් සතුන් කොච්චර කාලයකද කියන එක අපි දැනගෙන ඉන්න ඕන. ඊළඟට එල සිදුවන්නේ නම් නෑම්බියන්ගේ මනවර්ධනය පෙන්නුම් කරන්නකි. ලිංගික පරිණතයට පත් වූවද නෑම්බියන් පට්ටියට දැමිය යුත්තේ පරිණත ශරීර බරය 60-65ක් වූ පසුව. අන්න ඒකත් විශේෂ පොයින්ට් එකක්. එම පොරට පැමිණි නෑම්බියන් මද ලක්ෂණ පට්ටි ලකුණු පෙන්වූ විගස පට්ටියට දැමීම සිදු කළ යුතුය. ඊළඟට බලමු මද චක්‍රය කියන්නේ මද චක්‍රය කියන එක ගැන බැලුවොත් එහෙනම් ලිංගික පරිණතයට පත් නෑම්බියන්ගේ ශරීර නිපදවන හෝමෝන බලපෑම නිසා ප්‍රජනක පද්ධතිය ඇති ඩිම්බ කෝෂ මගින් ඩිම්බයක් උදාහරණයක් සිදු වේ. ඒ ඩිම්බ ප්‍රණාලිය ඔස්සේ පැමිණෙන විට ශුක්‍රාණු මගේ සංසේචනය වුණේ නම් දින ගණනකට පසු විනාශ වේ. සමගම ඩිම්බ කෝෂය මගින් නැවත ඩිම්බේ මෝරම් මේ දින 21කට වරක් චක්‍රානුකූලව සිදුවෙන ක්‍රියාවලියකි. අර දැක්කද එතන ඒකත් අහන්න පුළුවන් මේ කොච්චර කාලයකට වරක් සිද්ධ වෙන්නේ මොකක්ද කියලාත් අපි දැනගෙන ඉන්න ඕන. දින 21කට වරක් වෙන චක්‍රානුකූල ක්‍රියාවලියක් තමයි මේ මත් චක්‍රය කියන එක දෙන්නේ. ඒ බාහිරින් පෙන්වන්නේ මද ලක්ෂණ මගින්. මෙසේ මද ලක්ෂණ පෙන්වන කරන චක්‍රානුකූල ක්‍රියාවලියද මත් චක්‍රය සැහැඳිනවා. බලන්න පට්ටි ලකුණු කියලා මද ලකුණු ලක්ෂණ මොනවද තියෙන්නේ බලන්න. ආහාර ගැනීම අඩු වෙන. නිතර කෑගැසි යෝනි දිවි රත පැහැදීම. වරින් වර කොන්දනාව මුත්‍රා කිරීම. නොසන්සුන් බවක් දැක. පැහැදිලි යවන්න උකුට ශ්‍රාවයක් යෝනින් වැగిරීම. වෙනස් සතුන් තම පිට උඩ නැගීමට ඉඩදී. පිට මත අත තැබූ විට නොසැලී ඉඳ සිටීම. උකුල් බන්ධනයේ හිලි තිබීම. අන්න ඒ වගේ මද ලක්ෂණ ගැන අපි දැනගෙන ඉන්නවා නම් අන්න ඉඩ තියෙනවා ප්‍රධාන වශයෙන්. මේ භාගයේදී. and ගැප් ගැනීම කියන ගත්තොත් එහෙනම් මද ලක්ෂණ සැලකිල්ලට ගෙන සතුන් ගැප් ගැනීම සිද්ධ වෙනවා.
ගැබ් ගැනීම ප්‍රධාන ආකාර දෙකක් වෙනවා. ස්වභාවික සහ කෘත්‍රිම කියලා ආකාර දෙකකට සිංචනය සිද්ධ වෙනවා. ස්වභාවික සිංචනය ගත්තොත් එහෙම ස්වභාවික සිංචනය රස ගැනීම මැදේ පැමිණි දෙනක් කිරි ගවයෙකු සමග සංසර්ගයේ වා ගබ් ගැනීම සැලසීම සහ සාරවල පට්ටි ගොනුන් මේ සඳහා යොදා ගැනීම. නිදැලි ක්‍රමයට සතුන් නැති කරන විට වැඩි වශයෙන් සිදුවන්නේ ස්වභාවික සිංචනයයි. රංචුවේ සිටින දෙනුම් පට්ටි ලකුණු 15 විට පිරිමි සතයි පහසුවෙන් හඳුනා ගනී. ඒට රංචු තුලදීම සංසර්ගයේදී රංචුවේ දෙනුම් ගැබ් ගැනීම සිද්ධ වේ. ස්වභාවික සිංචනයේ වාසි තියෙනවා මොනවාත් පහසු ක්‍රමයක් වෙනවා. පට්ටි ලකුණු පරීක්ෂා කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක ඒගොල්ලෝ නේ හඳුනාගන්න සිද්ධ වෙන්නේ අපිට අර හයි බලන්න ඕනේ ලක්ෂණ. මදේට පැමිණි පට්ටි ලකුණු නොපෙනෙන සතුන් මොකද යොදා ගන්න පුළුවන්. කෘතිම සිංචනය කියන එක ගත්තොත් පුංගවයෙකුගෙන් කෘතිම ලබාගත් ශුක්‍රාණු මදේට පැමිණි දෙනකගේ ගර්භාෂයේ කෘතිමව තැන්පත් කිරීම කෘතිම සිංචනය. උසස් වර්ගයේ දෙවුම් සතුන් ලබා ගැනීම සඳහා ලෝකේ බහුලව භාවිත කරන ක්‍රමයක්. අර පොඩි පෑන් බඩ තියෙන අන්න ඒ වගේ පෑන් බඩයක් ඇතුලේ තමයි ඔය ශුක්‍රාණු තැන්පත් කරලා තියෙන ඒක අර වෙනම එකක් මැෂින් එකක් තියෙනවා. ඒකට දාලා තමයි සංසේචනයේ සිංචනය කිරීම සිද්ධ කරන්නේ. කෘතිම සිංචනය සිද්ධ කරන්නේ. මේක බලමු වාසි මොනවාද ගත්තොත් හිම උසස් වර්ගයේ එක් සතෙකුගේ ශුක්‍රාණු ගබඩාවකට වසර ගණනාවක් භාවිත කළා හැකියි. අර දැන් මම කියපු වගේ වට වගේ වේ දාලා වසර ගණනාවක් උනත් තියන්න පුළුවන්. ඒ සතා මැරුණා ඒ සතාගේ භාවිතා කරන්න පුළුවන් ඒ ශුක්‍රාණු. එහෙනම් උසස් ගතිය ආබාධිත පිරිමි සතෙකුව අධ්‍යයන කාර්යයට යොදා ගන්න පුළුවන්. ඊළඟ ලෝකයේ කුමන රටක හෝ සිටින උසස් ස්පාසයිත් සතෙකුගේ ශුක්‍රාණු ආනයනය කොට දේශීය උසස් ලක්ෂණ සහිත සතුන් බිහි කර ගැනීමට හැකියවීම ඒකත් මම අර කිව්වා වගේ ඒකත් පහසුවක් වෙනවා. එහෙනම් ගොවියාට අවශ්‍ය පරිදි පරිසරයට ගැලපෙන උසස් නිෂ්පාදනය සහිත පිරිමි සතෙකුගේ ශුක්‍රාණු යොදා ගන්න පුළුවන්. ලිංග රෝග වීමේ අඩුයි. මොකද ලිංග වශයෙන් සංසර්ගයක් සිද්ධ වෙන්නේ බඳ වීමක් සිද්ධ වෙන්නේ නැති හින්දා ලිංග රෝග බොවීමත් අවදානම අඩුයි. අභිජනනයේ සිදුවීම පාලනය සහ අභිජනනය කියන සිද්ධ වෙන එකත් පාලනය කර ගන්න පුළුවන්. විකුං ගවයේ සුක්‍රාණු ගැන සතුන් විශාල සංඛ්‍යාවක් සිංචනය කරන්න පුළුවන්. පට්ටියුන් නඩත්තු කිරීම අවශ්‍ය නැති නිසා ගොවිපලයේ ආව ඉහළ යාම වගේ දේවල් සිද්ධ වෙනවා. එහෙනම් පුන්සතුන්ගේ වියහැකි අනතුරු සිද්ධ අනතුරු අඩුයි. මොකද ඒවා අඩු ලිංග නිර්ණය කරලා සුක්‍රාණු ලබා ගත හැකි නිසා ගැහණු සතුන් පමණක් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට අර ලිංග නිර්ණය කරලා සුක්‍රාණු ලබා ගත්තාම ඒකත් වාසියක් වෙනවා. කෘත්‍රිම සිංචනයේ වාසි ගත්තොත් එහෙම සුක්‍රාණු එකතු කිරීම, තනු කිරීම, ගබඩා කිරීම, සිංචනය කිරීම වැනි සෑම පියවරකට විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. ඊළඟට මදයට පැමිණි. මදේ පැමිණීමද පට්ටි ලකුණු නොපෙනෙන සතුන්ට යොදාගත නොහැකි විය. ඊළඟ නිදැලි ක්‍රමයේදී පට්ටි ලකුණු හඳුනා ගැනීම පහසු නිසා නිදැලි ක්‍රමයට යොදා ගැනීම පහසු විය. පට්ටි ලකුණු පරීක්ෂාව නිවැරදිව සිදු නොවීමේ සිංචනය අසාර්ථක විය හැකියි. දැන් සමහර විට අපිට වෙනත් රෝගයක් හරි වෙනත් මොකක් හරි ලක්ෂණයක් නිසා මේ පට්ටි ලක්ෂණ කියලා හිතලා මේ සිංචනය කිරීම සිදු වෙනවා. එතකොට ඒක වැඩක් නැති වෙනවා. වියදම් කරන සුක්‍රාණු ටික වියදම් කරන මුදල අපත යනවා මේ විදියට සිද්ධ වුණාට පස්සේ. ඊට සුක්‍රාණු ආනයනය කිරීමේදී අධික මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. මොකද ඒක ලේසියෙන් ගෙන්න බෑ පිටරටකින් එහෙම ගෙන්නනකොට විශාල මුදලක් වියදම් වෙනවා. ඒ සාමාන්‍ය අපි දන්නවනේ පොඩි බණ්ඩයක් ආනයනය කරලා ගෙන්න ගන්න ගියත් ඒකට විශාල මුදලක් යන එකේ මේ වගේ දෙයකට විශාල මුදලක් යනවා. කොහොමද? ඒ වගේ මුදලක් අපතේ යාමක් තමයි සිද්ධ වෙන්නේ හරියට කරගන්න බැරි වුණොත්. මොකද විශේෂඥ දැනුමකුත් අත්‍යවශ්‍ය වෙනවනේ මේකේ. ඊළඟ බලන්න ගැබ් දැනුම් පාලනය. ගව දෙනකට කෘතිම සිංචනය සිදු කොට හෝ ස්වභාවික සිංචන ලක්කොට දින 18ක් 21ක් අතර නැවත මද ලක්ෂණ පෙන්වන්නේ නැහැ පරීක්ෂාවෙන් සිටිය යුතුයි. නැවත මද ලක්ෂණ පෙන්වුව සිංචනයේ සාර්ථක වී ඇතැයි සිටිය හැකිය. සිංචනයේ වන මාස දෙකකට පසු පසු වෛද්‍යවරයෙක් ලබා ගැබ පරීක්ෂා කර ගැනීම ගැබ් ගෙන ඇති බව සැකහැර දැනගත හැකිය. ගව දෙනකට ගැබ් කාලය දින 280 දන 5ක් වේ. ඒක 5කට වෙන්නත් පුළුවන් නැත්නම් 280ක් වෙන්නත් පුළුවන්. ඕක දැන් අර අපි දැනගෙන ඉන්නවා සමහර විට MCQ එකකට අහන්න පුළුවන් බියරිකා ගැබ් කාලය කොච්චරද කියලා අහන්න පුළුවන්. 280ක් වෙනම 285ක් වෙන්නත් පුළුවන්. ඊළඟට ගැප් ගන්න පළමු දින දෙක තුන අවුත් තදව්වේ ගැටගසා තැබීම හෝ දිවීමට සැලසීම ආදී සිදු නොකර සතාට පීඩාවක් ඇති නොවන ලෙස තැබී යුතුය. ගාලයෙන් ගැටගසා තබන්නේ නම් වඩාත් සුදුසුය. ගැප් ගන්න මුල් කාලයේදී ගව දෙන සාමාන්‍ය ලෙස පෝෂණය කළ හැකිය. නමුත් ගැබ් වර්ධනයත් සමග පෝෂණ තත්ත්වය වැඩි කළ යුතුයි. පැටවා ලැබීමට මාස දෙකකට පෙර කාලය ඉතා වැදගත් කාලයක් වේ. කිරි දිනක් නම් මෙම කාලය කිරි දීම නතර කළ යුතුය. නිසා මෙම කාලය ඉයලි කාලය කියලා හඳුන්වනවා. අර කිරි දිනක් කිරි දීම නතර කරන ඕනේ ගැප් දෙකට පස්සේ අන්නේ කාලයෙන් පස්සේ කියලා අහන්න පුළුවන්. ඒකට කියන්නේ ඉයලි කාලය කියලා. වියලි කාලය තුල පැටවාගේ වර්ධනය තුනෙන් දෙකක් පමණ සිදු වෙන බැවින් දිනට වැඩි පෝෂණයක් ලබා දිය යුතුය. නමුත් කල්ලේ වර්ධනය සමග ආමාශය හැකෙන බැවින් ගත හැකි ආහාර ප්‍රමාණය අඩුයි. මිනිසෙම කාලය හොඳින් ජීර්ණය සිදුවන ගුණාත්මක තුන තමයි ලබා දෙන්න ඕන. එහෙම සාන්ද්‍රාව සාමාන්‍ය ප්‍රමාණයට 10% පමණ වැඩිපුර සැපිය යුතුය. මෙම කාලයේ පැටවාගේ වර්ධනයට khනිජ වැඩිපුර අවශ්‍ය බැවින් khනිජ මිශ්‍රණ අවශ්‍ය ප්‍රමාණයට සැපිය යුතුය. නමුත් පැටියා ලැබීමට සති දෙකකට පෙර khනිජ වැඩිපුර සැපීම සීමා කර යුතුය. අන්තිම මාසයේ බුරුල්ල හොඳින් මහත් වී තිබේ දක්නට ලැබේ. දනකොට මිරිකන විට කිරිවැනි ඡායක් දැකිය හැකියි. පසු ප්‍රතිසූතියට සතියකට පමණ කලින් සිට උලාක යන ක්ෂේත්‍රයේ නොයවා ගැබ් දෙන ප්‍රසූත කොටුවේ බඳ තැබිය යුතුය. ප්‍රසූත කොටුව වියලේ පිරිසිදු අතුරුණුවක් දමා ප්‍රසූතියේ කොටුව සැකසීම ඉතා වැදගත්. ප්‍රසූතියට පැය 24කට පෙර වලිගයේ දෙපසට බන්ධනී බුරුල් බවක් පෙන්වයි. ප්‍රසූතිය ආසන්න වෙන විට දෙනගේ බුරුල්ල හා පිටපස් කොටස් සබන්ගා සෝදා හොඳින් පිරිසිදු කරන්න. මොකද අර සත්ත පැටියා පිටිචා විස බීජ වගේ දේවල් වලින් හානි වෙන්න පුළුවන්. ඒ වගේ වේම වළක්ව ගන්න පිරිසිදු කරලා තියා ගන්න ඕන. ඊපස්සේ බලන්න ප්‍රසූත ලක්ෂණ ප්‍රසූතිය ආසන්න වන විට පහත ලක්ෂණ දෙකේ හැකියි. සතා වරිණ ලැබීම හා නැගිටීම සිටීම නිතර මුත්‍රාත්මක ඇතිකේ සතා සංසුන් වීම දියර බෑගේ පිටතට නිරාල කොට බෑ කියලා කියන්නේ අන්න ඒක.
නොරෑයම පැටවා පිටතරේීමට තැවීම වගේ ලක්ෂණ දකින්න පුළුව ප්‍රසූතිය කෙන ගත්තතින් ප්‍රසූතියේදී දියර බෑගේ පිටතර එන විට ඇතුළි පැටිය සහ ඉදිරි පාද විසිය යුතුවේ එට දියර බෑගේ ඊට පැන මිනිතු 30ක් වැනි කාලයක් ඇතුළත පැටිය බිහි ඉදිරි පාද එකක් හෝ පිටපස පාද පළමු ඉදිරියට යොමු වී තිබේ නම් පැටවා බිහි කිරීමට පසුව එවිට පසු වෛද්‍යවරු කැඳවා පැටවා පිටතට ගැනීම කටයුතු කරන්න පුළුවන් මොකද මේ විදිහට වුණත් එහෙම පැටවටත් හානියක් වෙන්න පුළුවන් ගව දෙනටත් හානියක් වෙන්න පුළුවන් කින් දෙන්නගේ ආරක්ෂාව වෙනුවෙන් පසු වෛද්‍යවරයෙක් ලවා මේක සිද්ධ කරගන්න ඕන පිටතට ගැනීම සිද්ධ කරන්න ඕන ප්‍රතිතියෙන් පසු ඉදිකළ යුතු ක්‍රියා පැටම නිරුපද්‍රව බිහි වුණොත් වැදෑම ස්වභාවික ඉවත්වීම සිදුවේ වැදෑම ඉවත්වීම එතට පැමිණි පසු ඒ දෙන්නට කෑම ඉඩ නොදී ඉවත් කළ යුතුයි පැටවා බිහි වී පැය 8ක් වැනි කාලයක් ඇතුළත වැදෑම ඉවත්වීම සිදු නොවූ විට පසු වෛද්‍යවරයා ලවා ඉවත් කිරීමට කටයුතු කිරීම වැදගත් වේ පැටවා ඉපදීමෙන් පසු ගව දෙන විසින් ලෙවකා පැටියා පිරිසිදු කරන ලබන එසේ නොවනොත් පැටවා ඉපදුණු විගස රජකඩකින් හෝ පිළිතුරු වැනි වියලි ද්‍රව්‍යකි පැටවාගේ මුඛය හා නාසය ශේෂ්මල ඉවත් කර හොඳින් විසඳෙනිය යුතුය පැකිනිවල පැකිනී සිට සෙන්ටිමීටර් 7ක් 8ක් ඉතිවන්සේ අඹරා කැපිය යුතු අතර පසු අයිඩියන් විසබීජ නාශක ගැලවී උපදර විස බීජවලින් හානි වෙන හින්දා ඒ වගේ දේවල් කරන්න ඕන. එතන පැකිනීම ඇස්තන් වැසීම මගහැරීම සඳහා කොහොපතෙල් ගැලීම සිදු කරන්න ඕන. වැදගත් වෙනවා. ඉපදීම මාස පැටවාගේ උපත් බර කිරා ගන්න ඕන. පැටවා ඉපදී පැය භාගයක් ඇතුළත මුල් කිරී කියන්නේ කොලෙස්ටරෝල් කියන එක උරා බීම ඉඩ සැලසන්න ඕන. සත හඳුනා ගැනීම සඳහා ඊට පස්සේ අංකණය කිරීම සිද්ධ කරනවා. දැන් හංගටු ගහලා වගේ දේවල් කරන්නේ නැහැ. දැන් කරන්නේ අර ටැංක් එකක් දානවනේ කන්නට. අන්න ඒ වගේ දේවල් කරලා කරගන්න පුළුවන්. අර ඉස්සර කාලේ ඒව නම් ඉච්චර හොඳ නැහැ ඒ වගේ දේවල්. දැන් කරන තාක්ෂණය තියෙන හින්දා ඉන්නට අර ගවයාගේ කන ඉඳලා ඒ අදාළ විදිහට ටැග් එක දාලා අංකණය කරලා තියෙනවා. දැන් පැටවුම් පාලනය කියන එක ගත්තොත් පැටවුම් පාලන ක්‍රම තුනක් තියෙනවා. ඔයාට අවශ්‍ය වෙන කිරි දිගටම දෙනුන්ගේ උරා බීමට සැලැස්සී ඉපදුණු දිනම් මවගෙන් වෙන්කොට අවශ්‍ය කිරි ප්‍රමාණය දිවා පෙවීම. පළමු දින තුනම මවගෙන් කිරි උරා බීම සැලැස්සා පසු මවගෙන් වෙන් කිරීම. වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ මින් පළමු ක්‍රම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ගොවි භූමියක් යොදා ගන්න ලැබෙන අතර දෙවන හා තුන්වන ක්‍රම විශාල වශයෙන් සතුන් නැති කරන ගොවිපදවල අනුගමනය කරනු ලැබේ. ඊට කවර ක්‍රමය භාවිත කළද පැටවුන් පෝෂණයේදී පහත් දැක්වෙන ක්‍රියාමාර්ග ගත යුතුය. මුල් දින තුල පැටවුන්ට ප්‍රමාණවත් පරිදි මුල් කොලෙස්ටරෝල් ලබා දිය යුතුය. හතරවන දින සිට පැටවුන් සාමාන්‍ය කිරි දෙනු ලබා ලබා දෙන කිරි ප්‍රමාණය පැටවාගේ උපත් බරින් 108ක් 10ක් පමණ. මේ හරිය තියෙන කොටස් ටික අනිවාර්යෙන් MCQ පොයින්ට් ටිකක් තියෙන එක හොඳට බලා ගන්න ඕන ප්‍රතිශත ඒවා. වයස මාස දෙකක් තුනක් වන විට කිරි වැරීම සිදු කළ යුතුයි. කිරි වරණ විට පැටියාගේ බර උපත් බරෙන් දෙගුණයක් වැඩිණු පසු දේහ බරින් 1010ක් 12ක් විය යුතුය. කිරි වරණ අවස්ථාව වන විට පැටව හොඳින් සාන්ද්‍ර ආහාර වලට පැටව කෑම හා තුන කෑමට පුරුවී සිටිය යුතුය. කිරි වරණ තුරු පැටවුන් වෙන වෙන පැටව කොටුවල ඇති කළ යුතුය. කිරි වැරීමෙන් පසු පැටවුන් සමූහ කොටුවලට ඇතුළත් කළ යුතුය. ඒ විදිහට ක්‍රියාමාර්ග ගන්න. ඊළඟට ගව රෝග කියන එක තමයි අපිට තියෙන වරණ. අපි ඒකත් ඉන්නට බලලා ඉවර කරගමු. ගව රෝග පාලනය කියන එක ගත්තොත් එහෙම මනස සෞඛ්‍ය සම්පන්න සතෙකු ස්වභාවික ඉරියව්වෙන් පසු වන අතර ඔවුන්ගේ ජෛවික ක්‍රියාවල ක්‍රියාශීලීව ස්වභාවික අන්දමින් පවත්වා ගනු යනු ලැබේ. සතුන්ගේ මෙම සත්ත්ව වෙනස් වීම රෝගයක් ලෙස හඳුන්වනු ලැබේ. රෝගී තත්ත්වයක් සඳහා හඳුනා ගැනීම සඳහා තත්ත්ව ගහණය වඩාත් විමසිලිමත්ව පරීක්ෂා කළ යුතුයි. නිරෝගී සතෙකුගේ ලක්ෂණ දැන ගැනීම ඉතා වැදගත් වේ. පහත් දැක්ක නිරෝගී ගවයන් තුළ දැකිය හැකි ලක්ෂණ වේ. මොනවද බැලුවොත් එහෙම දීප්තිමත් ඇස් පැවතීම, තෙතක දින තදරෝස පැස් ශේෂ්මල පටල පිටීම, ඇස් යෝනියාවට ඊට පස්සේ ශරීර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 38.5ක් වගේක් පැවතීම, ඊට පස්සේ නාඩි වේගය මිනිත්තුවට 60ක් 80ක් අතර පැවතීම, ශ්වසන වේගය මිනිත්තුවට 10ක් 30ක් අතර පැවතීම, ස්වභාවික ආයුරින් මල පහ පිටවීම, මල ද්‍රව්‍ය පිටවීම, ආහාර ගැනීම මාරා කෑම විඩා හැරීම වැනි රටා සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම බාහිර උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීම වගේ දේවල් නිරෝගී සතෙක්ගේ දකින්න පුළුවන් ලක්ෂණ. ඊට පස්සේ බලන්න ගව රෝග කියන එක ගත්තොත් එහෙම ගව රෝග තියෙනවා වසංගත රෝග වසංගත නොවන රෝග කියලා කොටස් දෙකක්. වසංගත රෝග කියන එක ගත්තොත් එහෙම වසංගත රෝග කියන්නේ ජාතික සතුන් අතර පැතිරෙන පාලනයට පසු රෝග. ඒ බැවින් වසංගත රෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පවතින වසංගත රෝග අතරින් ප්‍රධාන රෝග තුනක් තියෙනවා. ගව රෝග, ශ්‍රේ මුඛ රෝගය, කුරහා මුඛ රෝගය, කාලගාත රෝගය. කාලගාත රෝගය ඩක් ක්වාටර් ඩිසීසස් කියන හඳුන්වන කාලගාත රෝගය. මේ තුන ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. වසංගත නොවන රෝග ගත්තොත් එහෙනම් ගවයන්ට වැදෙන වසංගත නොවන රෝග විවිධ හේතු නිසා ඇති වෙ හැකි අතර වේගයෙන් පැතිර යාමක් සිදු නොවේ. පාලනය කිරීම පහසුය. ගුරුළු පදාය කිඳුළු වුණ අජීර්ණ රෝග ආදී උදාහරණ ලෙස දක්වී හැකියි. උණුතා නිසා ඇතිවන පරිවෘත්ති රෝගද වසංගත නොවන රෝග. ඒකට උදාහරණ විදිහට කිරිමුණ. උණුතා හින්දා ඇතිවෙනවනේ කිරිමුණ වගේ දේවල්. අන්න ඒ වගේ ඒවා වසංගත නොවන රෝග විදිහට ආයේ අපිට හඳුනා ගන්න වෙන්නේ. ඊට පස්සේ රෝගකාරක පදනම් කරගෙන ගවයන්ට වැදෙන රෝග පහත ආකාරයට වර්ගීකරණය කළ හැකියි. බැක්ටීරියා රෝග, ගුරුළු ප්‍රදාහය, ගව රක්තාශය, කාලගාත රෝගය වගේ ඒවා. ඊට පස්සේ වෛරස් රෝග, කුරහම් රෝගය, පන් රෝග, වටපන් පටිපන් රෝග වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට බලන්න ට්‍රැකින් එකේ තියෙන ගුරුළු ප්‍රදාහය, කුරහම් රෝගය, පන් රෝගය, කිරිවුණ, පඩපිපුම් වගේ රෝග දීලා තියෙන බලමු අපි එකින් එක සාකච්ඡා කරලා ඒ ටික ඒකෙත් ඔයගලන්ට පුළුවන් නම් ලස්සනට බගුවක් හදාගන්න. එතකොට පිළිවෙල තියෙන එක තමයි මේ බැක්ටීරියා වලින් හටගන්න රෝගය. බොහෝ විට ඇතිවන්නේ ගව ගාලියව ගව දෙනගේ අපිරිසිදුකම් නිසා. තනකොළුව තුලින් ගුරුල්ලට බැක්ටීරියා ඇති වී ආසාදනය වේ. ගුරුළු ප්‍රදාහය ඇතිවන්නේ කිරි නිෂ්පාදනය අඩු විට පමණක් ගුරුල්ලට හානි සිදු වී ගව දෙනගේ මුළු ජීවිත කාලය තුළම කිරි නිෂ්පාදනය නැවැත්වීමට ඉඩ ඇත. රෝග ලක්ෂණ
ප්‍රධාන වශයෙන් දෙආකාරයකට දැකිය හැකි බුරුල්ලේ සිදුවන වෙනස්කම් කිරිවල සිදුවන වෙනස්කම් බුරුල්ලේ සිදුවන වෙනස්කම් ගත්තොත් එහෙනම් බුරුල්ලේ දිමි රත් පැහැගැන්වීම උණුසුම් බවක් පෙන්වයි බුරුල්ලේ තද ගතියක් ඇත අල්ලනට වේදනාවක් ඇති බව පෙන්වයි ඊට කිරිවල ඇතිවන වෙනස්කම් ගත්තොත් එහෙනම් කිරි අස්වැන්න අඩුවීම සිද්ධ වෙනවා කිරිවල වර්ණක කහ රෝස හෝ රතු පැහැයෙනවා කිරි පැටක හෝ කැදලි සහිත වෙනවා කිරිවල වයන වෙනස් වෙනවා සමහර විට කිරි නොමැති වෙනවා ඊළඟ බලන්න කුරුළු ප්‍රදාහය වැලැක්වීමට අපිට ගන්න පුළුවන් ඒවා මොනවද බැලුවොත් ක්‍රියාමාර්ග මොනවද බලද්දී එහෙනම් කිරි නිෂ්පාදන අඩුවීමක් දක්වන ලැබුණු මසකට වරක් CMP කැලිෆෝනියා මැස්ටයිස් ටෙස්ට් නැත්නම් කැලිෆෝනියා මිල්ක් ටෙස්ට් කියන එක පරීක්ෂණය කරන්න ඕන. පශු වෛද්‍යවරයෙකු උපදෙස් පත ගව පාලකයා විසින් මේ පරීක්ෂණ සිදුවට ප්‍රතිඵල පශු වෛද්‍යවරයාට දැන්විය යුතුයි. සෑම විටම ගව ගාලා හොඳින් පිළිඳු කොට වියලි තත්ත්වය සම්භාගත දිනපතා පෙරහන් කෝප පරීක්ෂණ ස්ට්‍රිප් කප් ටෙස්ට් එක කිරි බුරුල් ප්‍රදාහ රෝග ලක්ෂණ පවතිදායි පරිසම් ඉතින් අර පෙරහන් කෝප් එක අරගෙන කිරි ටිකක් පෙරලා ගත්තාන් පස්සේ ඒක අර කැදලි වගේ හරි ඔය දැන් කිව්වාගේ කට කොටස් තිබ්බත් එහෙම ආසාදනය වෙච්ච ඒව බලා ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි ඒව පශු වෛද්‍යවරයාට දන්නන්න ඕන. කිරි දීමට පෙර කිරි බුරුල්ල හොඳින් පිරිසිදු කිරීම හා කිරි දීම පසු තනකොළ විස විජනාශක ගිල්ලීම හෝ පැටියාට කිරි පුරා වීමට සැලසෙන්න. මොකද අර පැටව ගෙවුවට පස්සේ අර ඒකේ තියෙන සියලු දේවල් විස විජනාශකයක් විදිහට අපි අපේ දැන් තුවාලයක් වුණත් අපි දන්නවනේ සමහර වෙලාවල දැන් නම් ඒක භාවිත කරන්නේ නැහැ. වතුරේ හොදලා දාන එක තමයි හොඳම දේ. අර එහෙමත් කරගන්න බැරි නම් කරන දේ තමයි තුවාල වෙච්ච තැන ඉක්මනට පොඩි තුවාලයක් වුණොත් එහෙම අර කෙල පොඩ්ඩක් ගන්න මික්සින් වගේ දින ඔකේ තියෙන ඒ කෙලවල තියෙන දෙයක් දැන් පිටින් එන බැක්ටීරියා වලට රෝග සුද්ධ ජීවීන්ගෙන් වන හානි වළක්ව ගන්න ආරක්ෂක පටලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ විදිහටම ගව දෙනගේ පැටියා කිරි උරා බිබුවට පස්සේ ඒ විදිහම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා තන කුඩුවේ. ඊළඟට රෝගේ බොයින් පාලනය කිරීම සඳහා පළමු නිරෝගී දෙනුන්ගේ දෙවනු රෝගය ආසාදනීයත සැකසෙහි සතුන්ගේ අවසන් රෝග වැළඳි සුව වූ දෙනුන්ගේ කිරි දීම සිදු කරනවා. අර පිළිවෙලට කරනවා. ඉස්සෙල්ලාම නිරෝගී දෙනුන්ගේ දෙවනු රෝගය ආසාදනය. මොකද ඉස්සෙල්ලාම රෝගී දෙනුන්ගෙන් දෙවොත් එහෙම ඔක්කොම කිරි එකකට අර මේක ගන්න අර වාජනයක වාජනයක් තියෙන අන්නේ වාජනයට එකතු කරන්නේ. ඒතකොට ඔක්කොම එකට එකතු කරාට පස්සේ කිරි ඔක්කොම ටික විසි කරන්න තමයි සිද්ධ වෙන්නේ. මේ රෝගය හඳුනාගත් විගස ප්‍රතිජීවක සුදුවම් බුරුල්ලට ඇතුල් කිරීම හෝ එන්නත් මාර්ග ලබා දීම කල යුතුය. රෝගී සතුන් පට්ටියකින්කට ප්‍රතිකාර කළ යුතුය. ඔන්න ඒ කියන්නේ මැස්ටයිටිස් වලට බුරුල් ප්‍රදාහයට ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙනම් කුරහම කර FMD ගත්තොත් එහෙම ඊට ශීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් රෝගයකි. ඉලගම් එළු බැටළු හෝ ආය ඌරු ආදී කුරසයි සතුන් හට මේ වැළඳ සුළඟ මගින්ද ව්‍යාප්ත විය හැකිය. මෙම රෝගයේ ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට පහසුවෙන් බෝවිය හැකියි. මේ මාරාන්තික රෝගයක් වුණත් කැපිපෙන ලෙස කිරි නිෂ්පාදනය අඩු වීම හා සතුන් දුර්වල වීම සිදුවන බැවින් මේ ආර්ථික බලපාන රෝග. කොහොම මාරාන්තික නොවුනත් ඒක අර අපේ පැත්තෙන් ගත්තත් ඒක ගොවියාගේ අපේ පැත්තෙන් කියන ගොවියාගේ පැත්තෙන් ගත්තත් ඒක අර සතාගේ පැත්තෙන් ගත්තත් ගවයටත් ඒක හානියක්. ඒ වගේම අර ඇවිදින්න බෑ. ඒ වගේ දේවල් නේ වෙන්නේ පුර අන්න ආහාර ගැනීම පහසුතාව ඇති වෙනවා නම් ඇවිදීමේ පහසුතාව වගේ වෙනවා. ඒවා අපිට වගේම ගොවියාට වගේම ඒක සතාටත් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ගොවියාට ආර්ථික වශයෙන් හානි වෙනවා සතාට ඒක පීඩාකාරී තත්ත්වයක් විදිහට ඇති වෙනවා. ඊළඟ රෝග ලක්ෂණ ගත්තොත් ඩේටා අංශක 40 දක්වා තදින් උණ ඇති වෙනවා. ආහාර නොගන්නා අතර මුඛයෙන් කෙල වැగిරීම සිද්ධ වෙනවා. මොකද කෙල ආහාර ගන්න බෑ. තුවාල වෙලා වගේ තියෙන්නේ. මුඛයේ දිව තොල් විදුරු මස් බිබිලි හටගෙන ඒවා විශාලයේ කුකුරා යම් තුවාලට ගැන. ඒ නිසා ආහාර ගැනීම පසුව හා පොර වැසීම දෙක දෙකද මම කියපු ලක්ෂණ ටික විදිහට තියෙනවා. කෙල නිෂ්පාදනයේ පළ වැටීම සතා දුර්වල වීම සිද්ධ වෙනවා. සතා දුර්වල වීම නිසා අභිජනන හැකියාවන් අඩු වෙලා ආර්ථික විදිහට හානි සිද්ධ වෙනවා. රෝගය වැළැක්වීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගත්තොත් මොනවාද කියලා බැලුවොත් එහෙම රෝගය වැළැක්වීම එකම ක්‍රමය වයස මාස 6කට වැඩි ගවයන් අවුරුද්දකට වරක් වෙනත් කිරීමේ ප්‍රදේශයේ පසු වෛද්‍යවරයා මගින් නොමිලේ ලබා ගත හැකියි. මේ විදිහට FMD රෝගය ඉවර වෙනවා. දැන් පණු රෝග බෝම් ඩිසීසස් කියන එක ගත්තොත් එහෙම අභ්‍යන්තර පරපෝෂිත පණු විශේෂ මගින් පණු රෝග ඇති වේ. ඒ අතර වටපණුවන් හා පටිපණුවන් ප්‍රධාන තැනක් ගනී. මොහු නාම ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රුධිර උරා බැවින් ජීවත් වෙනවා. වටපණු රෝගය කියන එක ගත්තොත් එහෙම රෝග ලක්ෂණ විදිහට ආහාර අරුචිය, බරහා වර්ධන වේගය අඩුවීම, සමේලොම් නිසරු වීම හා දුර්වර්ණයේ උදරයේ විශාලයෙන් කෙට්ටු වීම, පාචන රක්තහීනතාව තල්ල යට ඉදිමීම වගේ ලක්ෂණ දකින්න පුළුවන්. පටුපණි රෝගය ගත්තොත් එහෙම ශරීරයේ කෙට්ටු වීම, වර්ධනයේ බාලයේ පාචන තත්ත්වයන්, උදරයේ විශාල වීම වගේ ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. ඊට රෝග පාලනය කරන්න පුළුවන් විදිහට පණු රෝග පාලනය සඳහා ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුළුවන්. ඖෂධ භාවිතයේ ගව පැටවුන් මනාව ලෙස පාලනය කිරීම කරන්න පුළුවන්. ගාල නිතර පිසිදු තබා ගැනීම, පැටවුන් කොට වියලිපි තබා ගැනීම, යනා හිමිලිය වතස් ලැබීම සැලසීම, පැටවුන් ගව දෙනු පාවක තුන බිම්බර නොයැවීම, ත්‍රිවිධ ආහාර සැපයීම, පනිස් කාලට පණු බෙහෙත් ලබා දීම වගේ ඒවා රෝග පාලනය කරන්න භාවිත කරන ක්‍රියාමාර්ග විදිහට ගන්න පුළුවන්. එන පරිවෘත්තීය රෝග විදිහට රෝගකාරක ජීවිතයේ බලපෑමක් නොමැති සත්‍ය අතර සිදුවන ජෛව රසායනික අසමනිතතා හේතුවෙන් ඇතිවන තත්ත්වය පරිවෘත්තීය රෝග ලෙස හැඳින්වෙනවා. ගවයන් අතර බහුල දක්වන ලැබෙන පරිවෘත්තීය රෝග අතර කිරි උණ හා බඩ බිම ප්‍රධාන තැනක් ගන්න. කිරි උණ කියන ගත්තොත් එනම් කැල්සියම් උණතාව නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. ක්‍රියාස්තන සමග කැල්සියම් ශරීර ඉවත් වන නිසා අධික ලෙස නිෂ්පාදනයත් එක්ක අර දැන් කැල්සියම් නේ වැඩිපුර අපිට ලබා දෙන්නේ කැල්සියම් මේ කිරි වලින් අන්න ඒකත් එක්ක මේ විදිහට කැල්සියම් පිටලා ගියට පස්සේ ගවයාට ඒක උණතාවක් විදිහට ඇවිල්ලා මේ රෝගේ වැදෙනවා. ඊට පස්සේ ප්‍රසවය ආසන්න කාලේදී සීරණයේ මුල් කාලයේ සිට දෙනුට කිරි උණ වැදීමට ද ඉඩකඩ වැඩි. රෝග ලක්ෂණ ගත්තොත් එහෙනම් පූර්වපාද දරදඬු වීම නිසා දෙන බීම ඇද වැටේ. ඉසේ ඒවරන් සවයක් ඇති බෙල්ල පිටපසට හරවාගෙන සිටි. සීමාද ගතිය පෙන්වයි. ශරීර උෂ්ණත්වය පහළයි. නිසි ප්‍රතිකාර නොකළොත් නිසි සීමුර්ජාවී මරණයට පත් වෙනවා. දෙක මේ මාරාන්තික රෝගයක් පාන්ති රෝග.
ඊළඟට ආහාර සලකලා ප්‍රමාණවත් පරිදි මේ ආරෝග්‍ය පාලනය කරන ක්‍රියාමාර්ගය විදිහට සලකලා ප්‍රමාණවත් පරිදි කැල්සියම් අඩංගු කිරීම මගින් රෝගය වැළඳීම වළක්වා ගත හැකිය. අවදානමක් යුක්ත සතුන්ට ප්‍රසූතිය දිනකට පෙර කැල්සියම් ක්ලෝරයිඩ් ලබා දීම කල යුතුය. රෝගේ කැල්සියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු ආදීම සිද්ධ කරන්න පුළුවන්. රෝගය වැළඳුණු විට සතුන්ට කැල්සියම් අඩංගු එන්නත් නොපමා ලබා දීම කල යුතුය. වැඩ පිපුම බ්ලොක් කියන එක ගත්තොත් එහෙම රනිල් ශාක ආදී ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර ගැනීම නිසා ආමාශය තුළ පෙන සහිත වායු එක්රැක්සීම බඩ ප්‍රතිම ඇති වේ. නැත්නම් විට මලබද්ධ නිසා මෙම තත්ත්වය ඇති වේ. රෝග ලක්ෂණ ගත්තොත් උදරයේ විශාලයෙන් විශ්වසනය අපහසු සතා බිම වැතිරී සිටීම, රෝගයේ උස්සන වල නිමෝනියාට ගොදුරු වී මිය යාම වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. රෝග පාලනය ගත්තොත් එහෙම ඒ රෝගීට අදාළව බඩ පිපුමට සමතුලිත ආහාර ලබා දීම බඩ පිපුම ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ශ්වසනය පහසු කිරීම පිණිස රෝගී සතුන් වැතිරී සිටීම ආධාරකමකින් සුළුව තැබිය යුතුය. ප්‍රථම ආධාර ලෙස ග්ලුටාසීන් නම් ඖෂධය හෝ තම තෙල් ස්වල්පයක් මගේ රෝමණය තුළ පෙනෙන ඇති වැළැක්විය යුතුය. රෝමණය ගැන ගවයාගේ ආහාර පද්ධතිය. රෝමණයේ බහුනැමිය ජඨරාශය කියලා කොටස් කීපයක් තියෙනවා. තියෙනවනේ අන්නේ ටික රෝමණය තුළ පෙන ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟ පශු වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. මොන විදිහට බඩ පිපුමකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග බලා ගන්න පුළුවන්. මොන ගෞරව වැළැක්වීමට අපිට කරන්න පුළුවන් රෝග වැළඳීම් පෙර රෝග වළක්වන ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වේ. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පහ දැක්වේ. නිසි පෝෂණය ලබා දීම, සතුන් හඬි වාස පිළිසිඳු තබා ගැනීම, නිසි කාලේ එන්නත් ලබා දීම, රෝගී සතුන් පට්ටියෙන් වෙන් කිරීම, අහිතක කාලගුණික තත්ත්වවලින් ආරක්ෂා කිරීම, බාහිර අභ්‍යන්තර පරිපෝෂිතයෙන් ආරක්ෂා කිරීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඔය විදිහට සත්ත්ව පාලනයේ කොටසේ ගව පාලනය ගවයන්ගේ තියෙන රෝග දක්වා සියලුම කොටස් ටික මේ වීඩියෝ එකෙන් අපි ඔය විදිහට කතා කරලා ඉවර වුණා. ඔයාලට එතන ප්‍රශ්නයක් නෑ තේරුණා කියලා විශ්වාස කරනවා. එතනට වෙනකම් කොටස එහෙනම් මේ විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්න. අර මගු ටික ලස්සන හදලා නෝට් එකක් හදාගන්න ගව පාලනය සම්බන්ධව ඊළඟ වීඩියෝ එකෙන් අපි කුකුළු පාලනය සම්බන්ධව කතා කරමු. එහෙනම් අපි අදට නවත්තනවා. කියන දෙයක් තියෙනවා. අර පන්ති කරනවා ක්ලාස් කරනවා ඉරිදා හවස තමයි තියෙන්නේ. 11 වසර අයට 10 වසර අයට සම්බන්ධ වෙන්න පුළුවන්. 10 වසර අයට සෙනසුරාදා තමයි කරන්නේ උදේවරු හිතාගෙන ඉන්නේ. ඔයාලට මෙසේජ් එකක් දාන්න විස්තර ටික දැනගන්න පුළුවන් WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ඊදා තමයි 11 වසර අයට තියෙන්නේ 3 ඉඳලා 5 වෙනකම් වෙලාව දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් කැමති අයට. මොකද මේ විෂය අපි දැන් තනියෙන් කරගෙන යන්න පුළුවන් කියලා හිතුවට එහෙම බෑ. පේපර්ස් කරන්න ඕන. නෝට් එකක් තියෙනවා. නීති මඟ පෙන්වීමක් කියන එක තියෙනවා. ඒ විදිහට කරගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා මම ඒක ඔයගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ කැමති අය සම්බන්ධ වෙන්න පන්ති වලට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යනවා. ඒ විදිහට කරගෙන යන්න. මොකද අපි පන්ති වල සම්බන්ධ වුණාම දෙයක් කරගන්න පුළුවන්. මොකද අර දවස ගානේ දැන් කලින් සතියේක කරන පාඩමක් ආයි ළඟ සතියේ නැවත රිවයිස් කරලා මතක් කර ගැනීම සිද්ධ කරගන්න විදිහට ක්‍රමයක් අපි හදලා තිනවා. ඒවා සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ බලන්න. පළමු දවස් ටිකේ සම්බන්ධ වෙලා බලන්න. තාමත් කට්ටිය සම්බන්ධ වෙලා නැහැ ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ තාම සම්බන්ධ වෙලාම නැහැ. කැමති කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යන්න ඉදිරියට. එහෙනම් සියලු දෙනාට ස්තුතියි මෙච්චර වෙලා එනකම් සම්බන්ධ වෙලා හිටියට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. සියලු දෙනාටම ස්තුතියි.